right SOAP කියන්නේ SOAP කියන එකේ තේරුම තමයි simple object access protocol හරිද SOAP එකෙන් වෙන්නේ මොකද්ද SOAP එක XML based protocol එකක් එතකොට අපි SOAP එක පාවිච්චි කරන්නේ කම්පියුටර් දෙකක් අතර දත්ත හොමාරු කරගන්න හරිද කම්පියුටර් දෙකක් අතර දත්ත හොමාරු කරගන්න පාවිච්චි කරන protocol එකක් තමයි SOAP කියලා කියන්නේ එතකොට අර ඉස්සර කාලේ පාවිච්චි කරපු ක්‍රමයක් තමයි remote procedure call කියන එක මේ කම්පියුටර් දෙකක් අතර දත්ත මාරු කරගන්න හරිද මේ HTTP කනෙක්ෂන් එකක් කරහා ඒ කියන්නේ ඉන්ටර්නෙට් හරි ලෝකල් නෙට්වර්ක් එකේ හරි කම්පියුටර් දෙකක් අතර දත්ත මාරු කරගන්න පාවිච්චි කරේ remote procedure call කියන එක. ඒකෙදි පාවිච්චි කරේ SOAP. හරිද? SOAP තමයි ඒකෙදි පාවිච්චි කරේ communication protocol එක විදියට. එතකොට SOAP එක ඇවිල්ලා XML වලින් තමයි SOAP code එක අපි ලියන්නේ. හරිද? ඒක light weight communication protocol එකක් කියලා කියනවා. හරිද? එතකොට ඒක තමයි basically SOAP එකක් කියලා කියන්නේ. හරිද? SOAP කියන්නේ ඒකට. එතකොට WSDL කියන්නේ මොකක්ද කියලා මෙතනත් පොඩ්ඩක් තියෙනවා. WDSL කියන්නේ web service description language. ඒක මම කියවනේ කලිනුත් WSDL එකක් කියලා කියන්නේ අර හොටෙල් එකකදී අපිට දෙන මෙනු එක වගේ. හරිද? ඒකේ අපිට හොටෙල් එකෙන් ගන්න පුළුවන් කෑම වර්ග මොනවද, බීන් වර්ග මොනවද, ඒ වගේ විස්තරනේ දෙන්නේ. ඒ වගේ තමයි WSDL එකත් web service එකකින් අපිට ගන්න පුළුවන් service ගැන description එකක් තමයි දෙන්නේ. හරිද? එතකොට WSDL files are central to testing SOAP based services කියලා කියන්නේ අපි දන්නවනේ SOAP එකක් SOAP පාවිච්චි කරන්නේ web service වල. එතකොට අපිට WSDL file එකක් නැතුව web service එකකින් වැඩක් කරගන්න පුළුවන්ද? බෑ. මොකද අපි දන්නේ මොන service ද web service එකෙන් අපිට දෙන්නේ කොහොමද මේ service එක ගනුදෙනු කරන්න කියන එක අපි දන්නේ නැහැ WSDL file එකක් නැතුව. එතකොට WSDL file එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන web service එකක. හරිද? එහෙම නැතුනොත් අපිට වැඩ කරගන්න බෑ. එතකොට WSDL ෆයිල් එකයි SOAP එකයි එකට එකතු වෙලා තමයි කොමියුනිකේෂන් එක සිද්ධ කරන්නේ. හරි? මේ සර්වර් එක සහ මේ වෙබ් සර්විස් එක සහ ක්ලයන්ට් අතර. එතකොට SOAP එක ප්‍රධාන බිල්ඩින් බ්ලොක්ස් හතරක් තියෙනවා. මේක තමයි ප්‍රශ්නේ අහලා තිබ්බේ. හරිද? SOAP එක ප්‍රධාන බිල්ඩින් බ්ලොක්ස් හතරක් තියෙනවා. පළවෙනි එක තමයි envelope එක. ඊට පස්සේ header එක, body එක, fault එක. හරිද? envelope එකෙන් කියන්නේ envelope එකෙන් තමයි අපි දැනගන්නේ මේක SOAP ලියන්නේ XML language XML වලින්නේ. එතකොට අපි envelope tag එකක් දැක්ක ගමන් දන්නවා මේක SOAP message එකක් තමයි මේ තියෙන්නේ. හරිද? ඒ කියන්නේ envelope එක තමයි මේ root element එක. ඒ XML file එකේ root element එක තමයි envelope tag එක. හරිද? ඒකෙන් තමයි අපි දැනගන්නේ මේක SOAP document එකක් කියලා. ඊට පස්සේ ඒකේ header එකයි body එකයි fault එකයි කියලා තව tags වර්ග තුනක් තියෙනවා. header එකේ තියෙන්නේ header information. ඒ කියන්නේ metadata ඒ වගේ දේවල්. හරිද? body එකේ තමයි ඇත්ත මේ message එක තියෙන්නේ. හරිද? ඇත්ත මැසේජ් එක හරි රෙස්පොන්ස් එක හරි මොකක් හරි තියෙන්නේ බොඩි එකේ. ෆෝල්ට් එකේ තියෙන්නේ මොනවා හරි ෆෝල්ට් එකක් වුණා නම් එරර් එකක් වුණා නම් ඒ එරර් එක ගැන විස්තරයක් තමයි ෆෝල්ට් ටැග් එකේ තියෙන්නේ. හරිද? ඕක තමයි ප්‍රධාන වර්ග මේ කොටස් හතර SOAP මැසේජ් එක. ඒකේ විෂුවලයිසේෂන් එකක් තියෙනවා බලන්න SOAP මැසේජ් එක. envelope එක තමයි මේ required ඒවා. හරිද? envelope එක required. ඒ කියන්නේ envelope එක must. envelope එකනේ අපි කියන්නේ මේ root එක කියලා. ඒතකොට envelope එක අනිවාර්යෙන් තියෙන්න ඕන. envelope එක ඇතුලේ තමයි අනිත් ටික තියෙන්නේ. එතකොට message මේ header එක optional. ඒ කියන්නේ header එක තිබ්බත් එකයි නැතත් එකයි. හැබැයි body එක required. ඊට පස්සේ ආයි fault එක optional. හරිද? fault එක optional. සමහරවිට fault නැති වෙන්නත් පුළුවන්. එතකොට ඒ fault එක අත්‍යවශ්‍ය නැහැ. හැබැයි body එක අත්‍යවශ්‍යයි. හරිද? right. ඒක තමයි SOAP කියලා කියන්නේ. ඊට පස්සේ SOAP web service කියන්නේ මොකද්ද? web service SOAP පාවිච්චි කරන්නේ. හරිද? SOAP පාවිච්චි කරනවා. එතකොට SOAP එක එකට යන වර්ග තුනක් තියෙනවා. එකක් තමයි SOAP මේ WSDL අනිත් එක තමයි UDDI. හරිද? UDDI කියන්නේ අර මේ UDDI කියන්නේ අර ෆෝන් බුක් එක වගේ එකක්. ඒ කියන්නේ UDDI වලින් තමයි අපි දැනගන්නේ මොන මේ අර වෙබ් සර්විසස් ගැන තොරතුරු. හරිද? UDDI එක පාවිච්චි කරලා තමයි වෙබ් සර්විසස් ගැන තොරතුරු දැනගන්නේ. WSDL එක පාවිච්චි කරලා තමයි එක වෙබ් සර්විස් එකක් ඇතුලේ තියෙන එයාගේ සර්විසස් ගැන දැනගන්නේ. හරි? ඒ දෙකට පාවිච්චි කරන්නේ. ඒ දෙක පාවිච්චි කරන්නේ SOAP කියන මේ communication protocol එක. හරි? right. එතකොට අර අපි කලින් කිව්වා වගේ header එක මොනවද? header එකේ මොනවද තියෙන information? එයාගේ තියෙන පුළුවන් එන්නේ metadata, එහෙම නැත්නම් authentication information, ඒ වගේ දේවල් තමයි header එකේ යන්නේ. හරිද? body එකේ යන්නේ ඇත්ත message එක. ඇත්තම message එක නැත්නම් response එක. හරිද? එතකොට ඔන්න තියෙනවා skeleton SOAP message එකක්. ඒ කියන්නේ SOAP message එකකට example එකක්. බලන්න root එක. මේ XML element එකේ මේ root එක ඒක ඇවිල්ලා SOAP envelope.
ඒක තමයි root element එක. හරිද? soap message එක. ඊට පස්සේ තියෙන්නේ මොකද්ද? header එක. මේක optional අත්‍යවශ්‍ය නැහැ. හැබැයි optional. මේ මෙතන දාලා තියෙනවා. හරිද? ඒක තමයි header එක. ඒක ඇතුලේ අපි දාන්න පුළුවන් අපි ඕන information එකක් metadata හරි authentication information හරි ඒ වගේ දේවල්. ඊට පස්සේ තමයි body tag එක තියෙන්නේ. body tag එක තියෙනවා. body tag එක ඇතුලේ fault එකක් තියෙනවා. ඒ කියන්නේ ඒක අත්‍යවශ්‍ය නැහැ තියෙන්න පුළුවන්. හරිද? optional. ඒතර ඔන්නෝක තමයි basic soap message එක architecture එක. හරිද? ඒකේ තියෙන්නේ මොනවද? පළවෙනිට තියෙන envelope එක. ඒක තමයි root element එක. එයාගේ ඇතුලේ තියෙනවා header එකක්, body එකක්. ඊට පස්සේ body එක ඇතුලේ තියෙනවා fault එක. හරිද? ඔන්න ඔය element හතර තමයි ප්‍රධාන element හතර soap request එක. ඊට පස්සේ soap envelope එක ගැන කියලා තියෙනවා. soap envelope එක තමයි start එකයි ending එකයි ඒ soap message එකේ starting එකයි ending එකයි පෙන්වන්නේ නේ. so envelope එක කියන්නේ ලියුම් කවරයක් වගේ ගන්න. ඒතකොට ඒක තමයි පටන් ගන්නමයි ඉවර වෙන තැනයි message එකේ පටන් ගන්නමයි ඉවර වෙන තැනයි පෙන්වන්නේ. හරිද? ඊට පස්සේ ඒක තමයි root element එක කියලා කියන්නේ. හරිද? සහ ඒක mandatory. ඒ කියන්නේ ඒක required. අනිවාර්යෙන් තියෙන්න ඕන element එක. එහෙම element මේ envelope element එක නෑ කියන්නේ ඒක soap message එකක් නෙමෙයි. හරිද? ඊට පස්සේ තව condition ටිකක් තියෙනවා. envelope element එක ඇතුලේ තියෙන්න පුළුවන් exactly one body element එකක් විතරයි. හරිද? ඒතකොට body element එකයි තියෙන්න පුළුවන්. ඊට වඩා තියෙන්න බෑ. හරිද? and ඊට පස්සේ header element එකකුත් තියෙනවා. header element තියෙන්න පුළුවන් එකට වඩා. හරිද? සහ header element එකට වඩා තියෙන්න පුළුවන්. හැබැයි header element appear වෙන්න ඕන body එකට කලින් සහ ඒ කියන්නේ පළවෙනි immediate child විදියට මේ envelope එකේ. envelope එකේ පළවෙනි immediate child විදියට තමයි header එකක් තියෙනවා නම් තියෙන්න ඕන. හරිද? header එකක් නැති වෙන්නත් පුළුවන්. තියෙනවා නම් තියෙන්න ඕන එතන. හැබැයි headers එකට වඩා එන්නත් පුළුවන්. හරිද? මෙතන කියලා නම් තියෙන්නේ no more than 1 කියලා. ඒ වුණාට මට මතක විදිහට එකට වඩා තියෙන්න පුළුවන් header elements. ඒක පොඩ්ඩක් හොයලා බලන්න. හරි. ඊට පස්සේ අනිවාර්යෙන් header එක body එකට කලින් එන්න ඕන. හරිද? ඒක තමයි ඒක ඉස්සෙල්ලම එන්න ඕන කියලා කියන්නේ. ඊට පස්සේ envelope change වෙනවා කියලා තියෙනවා soap version එක change වෙද්දී. ඊට පස්සේ අපි දන්නවා ඔක්කොම soap කියන namespace එක යටතේ තමයි එන්නේ නේ. ඔක්කොම soap එකේ තියෙන tags soap කියන namespace එක යටතේ තමයි ලියන්න ඕනේ. හරිද? soap කියලා තමයි ඒක ලියන්නේ. right. ඊට පස්සේ ඔන්න envelope එකේ example එකක් තියෙනවා. මෙතන තියෙනවා soap namespace එක ඊට පස්සේ envelope. ඒක තමයි opening tag එක. ඒක තමයි closing tag එක නේ. simple. ඊට පස්සේ මෙතන namespace එක description එකේ තියෙන මේ අපිට අදාළ නැහැ. හරිද? ඕව මතක තියාගන්න ඕනේ. මේ soap element එකක් open කරන්න හැටි close කරන්න හැටි මතක තියාගත්තා නම් හරි. ඊට පස්සේ soap layer කියලා තියෙනවා. soap layer කියලා කියන්නේ අරගම තමයි. දැන් මෙතන අර මේ envelope එකක් තියෙනවා. ඊට පස්සේ envelope එක ඇතුලේ තියෙන attribute set එකක් තමයි මෙතන මේ තියෙන්නේ. හරිද? මුලින්ම තියෙන namespace attribute එක ඒක අපිට අදාළ නැහැ. ඊට පස්සේ තියෙනවා encoding style කියලා දාලා encoding style එක දාලා තියෙන එකත් link එකක් විදිහට දාලා තියෙන්නේ. right? ඊට පස්සේ තමයි body එක පටන් ගන්න නේ. body එක ඇතුලේ තව අපිට ඕන තරම් tags දාන්න පුළුවන්. හරි. අපේ own namespace එකක් යටතේ ඕන මේ අපිට ඕන කරන tag එක දාන්න පුළුවන්. ඒ කියන්නේ actual message එක මොකක්ද අපි send කරන්න ඕන. ඒක තමයි body එක ඇතුලේ තියෙන්නේ. හරි. actual data. right. ඊට පස්සේ තව තියෙනවා envelope tag එක ගැන එන details ටිකක් දීලා එතකොට අපි දන්නවා ඒ soap වල තියෙන ප්‍රධාන version වර්ග දෙකක්. හරිද? soap 1.1 කියලා එකකුයි soap 1.2 කියලා එකකුයි. හරිද? එතකොට අපි පාවිච්චි කරන soap version එක අපි අනිවාර්යෙන් indicate කරන්න ඕන. හරිද? අපි පාවිච්චි කරන soap version එක අපි indicate කරන්න ඕන. එතකොට 1.1 එකේ 1.2 එකේ වෙනස්කම් කීපයක් තියෙනවා. හරිද? සමහර clients ලට සමහර soap version process කරන්න බෑ. හරිද? සමහර clients ලට පුළුවන්. හරිද? සමහර clients ලට version දෙකම process කරන්න පුළුවන්. එතකොට අපි version එක මොකක්ද කියන එක indicate කරනවා. version එක indicate කරන්නේ කොහොමද? මේක දැන් මේ XML file අපි අර example එකක් තිබ්බේ. දැන් මේක බැලුවොත් මේක version එකක් indicate කරලා නැහැ නේ කොහෙවත්. හරිද? version එකක් indicate කරලා නැහැ. මේ XML version එක විතරයි මෙතන version 1.1 කියලා දාලා තියෙන්නේ. වෙන කොහෙවත් version එකක් පේන්න නැහැ නේ. soap version එක හිතාගන්නේ කොහොමද? soap version එක හිතාගන්නේ මෙන්න මේ දෙන link එකෙන්. හරිද? මේ namespace link එකෙන්. namespace link එකේ නිකම්ම soap කියලා තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒක soap 1.1 කියලා.
ඒකේ SOAP 12 කියලා තියෙනවා නම් ඒකෙන් අදහස් කරන්නේ ඒක SOAP 1.2 කියලා. හරිද? එහෙමයි version එක හිතාගන්න. හරිද? version එක වෙනම දාන්නේ අපි indicate ගන්න අර link එකත් එක්ක. link එකේ අග තියෙන SOAP කියන නිකන් SOAP නම් ඒක 1.1 SOAP 12 කියලා තියෙනවා නම් ඒ කියන්නේ SOAP 1.2 කියන එක. හරිද? එහෙම තමයි link එක වෙනස් වෙන්නේ. මේ version එක වෙනස් වෙන්නේ. හරි? right. එතකොට versions කියලා මෙතන තියෙනවා version වර්ග දෙක 1.1 උයි 1.2 කියන එකයි. එතකොට දෙකම ඇවිල්ලා W3C standard දෙකක්. හරිද? එතකොට මෙතන එක පොයින්ට් එකක් තිබ්බා මේ ඒ කියන්නේ මේදී WSDL. එතකොට WSDL වලත් මේක තමයි වැදගත් පොයින්ට් එක මේ version දෙකට අදාළව. WSDL වලත් version දෙකක් ආවා. හරිද? WSDL 1.1 එකයි WSDL 1.2 එකයි. SOAP එකෙත් version දෙකක් තියෙනවානේ 1.1 1.2 කියලා. WSDL 1.2 එක ආවේ අර SOAP 1.2 එකත් එක්ක compatible වෙන්න. හැබැයි ඇත්තරම කිව්වොත් අර WSDL 1.2 use කරන්න SOAP 1.2 අත්‍යවශ්‍ය නැහැ. SOAP 1.1 වල ඉඳන් උනත් මේ sorry WSDL 1. මෙතන කියලා තියෙන්නේ however there is no need to wait for WSDL 1.2. ඒ කියන්නේ SOAP 1.2 version එක ආවනේ අලුතෙන්. ඒ එනකොට WSDL තිබුණේ 1.1 version එකේ. හරිද? 1.2 ආවේ නැහැ. අපිට හැබැයි WSDL වල SOAP 1.2 එක පාවිච්චි කරන්න පහසුකම තිබුණා. හරිද? WSDL 1.1 වලටත් SOAP support කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. ඒක තමයි මේ important point එක. හරිද? එතන වෙන මේ කතා කරන්න important දෙයක් නැහැ. ඒ කියන්නේ අපිට SOAP 1.2 version එක WSDL 1.1 version එකත් එක්කත් compatible. හරිද? ඒ දෙන්නගේ ගැටලුවක් නැහැ කියලා තමයි මෙතන කියලා තියෙන්නේ. හරි? පරණ WSDL version එක අලුත් SOAP version එකත් එක්කත් වැඩ කරා කියලා තියෙන්නේ. හැබැයි කොහොම හරි අර අලුත් SOAP එකේ තිබ්බ facility ටික ගන්න ඕන හින්දා ඒගොල්ලෝ WSDL 1.2 කියලා එකකුත් පස්සේ release කරලා තියෙනවා. හරි? එච්චරයි වෙනසකට තියෙන්නේ. ඊට පස්සේ ඔන්න encoding style කියලා තියෙනවා. encoding style එකට අපි දෙන්නේ URL එකක්. හරිද? URL එකක් දෙන්නේ ඒක මේ අර namespace දෙන්න වගේ W3C එකේ තියෙන URL එකක් තමයි දෙන්නේ. ඒක ඇවිල්ලා must attribute is used to define data types used in the document. හරිද? එතකොට අයි අපි encoding style එක දෙන්නේ අපේ SOAP document එක ඇතුලේ අපි පාවිච්චි කරලා තියෙන data types මොනවද කියලා define කරන්න තමයි ඒ encoding style කියන attribute එක දෙන්නේ SOAP element එක. හරිද? දැන් මෙතන මේ example එකක් දීලා තියෙන්නේ encoding style එක සමානයි කියලා මේ දීලා තියෙනවා SOAP encoding කියලා. එතකොට SOAP encoding එකේ එන default data type එක තමයි අපි අපේ SOAP message එක ඇතුලේ පාවිච්චි කරලා තියෙන්නේ කියලා තමයි මේ line එකෙන් කියන්නේ. encoding style එක. හරිද? data types පාවිච්චි කරේ මොනවද කියලා define කරන එක තමයි කියන්නේ. හරිද? right. ඒතර අපි අපි encoding style එක දාන්න ඕන. මොකද encoding style එක දැම්මේ නැත්නම් SOAP message එකකට default encoding එකක් නැහැ. හරිද? ඒක හින්දා තමයි අපි දාන්න ඕන මේ encoding style එක අපි පාවිච්චි කරන්නේ මොන data types කියලා අපි කියනවා. හරි? ඒක තමයි encoding style එකෙන් කරන්නේ. right. එතකොට ඔන්න header එකට එනවා. envelope එකට එච්චරයි තියෙන්නේ. ඊට පස්සේ header එක. header එක ඇවිල්ලා optional. optional කියන්නේ කැමති නම් දාන්න පුළුවන් නැත්නම් නොදා ඉන්නත් පුළුවන්. හරිද? එතකොට header එකේ සාමාන්‍යයෙන් අපි දාන්නේ authentication information ඊට පස්සේ metadata මොනවා හරි ඒ වගේ දේවල් තමයි header එකේ දාන්නේ. හරිද? උදාහරණයක් විදිහට signature එක ඊට පස්සේ password මේ protected service වල authentication එක ඒ වගේ දේවල් තමයි අපි header එකේ යවන්නේ. හරිද? එතකොට header element එක optional. හරිද? ඊට පස්සේ මේ තියෙන්නේ header elements can occur multiple times. ඒ කියන්නේ header එකකට වඩා තියෙන්න පුළුවන්. හැබැයි තියෙන header ඔක්කොම එන්න ඕන body එකට කලින් සහ පළවෙනි child විදියට envelope message එකේ පළවෙනි child විදියට තමයි header එන්න ඕන. හරි header element එක එන්න ඕන. තියෙනවා නම් එකක්. හරිද? right. එතකොට header contains header entries defined in the namespace. හරිද? එතකොට එයා namespace එක අපි header entries පාවිච්චි කරනකොට header entries කියන්නේ header එක ඇතුලේ තියෙන අනිත් tags ටික. මොනවද? authentication හරි මොනවා හරි ඒවා අපි use කරන namespace එකේ කලින් define කරලා තියෙන්න ඕන. හරිද? ඒක තමයි එතනින් කියලා තියෙන්නේ.
හරිද? එතකොට header එක අර කලින් කිව්වා වගේ immediate child විදියට තමයි එන්න ඕන. පළවෙනි child විදියට. envelope එකේ තියෙන පළවෙනි child විදියට තමයි header එක appear වෙන්න ඕන. හරිද? right. එතකොට අපිට අර ආයි කලින් point එකම තියෙනවා. අපිට එකකට වඩා header tags තියෙන්න පුළුවන්. තියෙන ඒවා ඔක්කොම තියෙන්න ඕන body එකට කලින් සහ පළවෙනි ඒ කියන්නේ envelope එකෙන් පස්සේ හම්බ වෙන ඒ child විදියට තමයි header tags එක තියෙන්නේ. Right. SOAP header element can have following two attributes. Header element එකේ මෙන්න මේ කියන attributes දෙක තියෙන්න පුළුවන්. හරිද? එකක් තමයි act attribute එක, අනිත් එක තමයි must understand attribute එක. හරිද? act attribute එකෙන් කියන්නේ මොකද්ද? The SOAP protocol define a message path as a list of SOAP service nodes. Each of these intermediate nodes can perform some processing and then forward the message to the next node in the chain. By setting the act attribute, the client can specify the reception of the SOAP header. ඒ කියන්නේ act එකෙන් කියන්නේ අපි සාමාන්‍ය SOAP message එකක් යවුවට පස්සේ එයා SOAP web service එකේ තියෙන nodes හරිද? එතකොට එයා පළවෙනි node එකට ගියාට පස්සේ එයා මේ message එක process කරලා එයාට ඒක අදාළ නැත්තම් හරි මොකක් හරි හේතුවක් හින්දා එයා ඒක next node එකට forward කරනවා. හරිද? ඒ next node එකට forward කරන්නේ ඒ node නේ තියෙන්නේ. එතකොට අපිට ස්පෙસિෆයි කරන්න පුළුවන් මොන node එකටද මේ SOAP message එක යන්න ඕන කියලා. එතකොට ඒක තමයි අපි act attribute එකෙන් දෙන්නේ. මොන node එකටද යන්න. ඒ අදාළ node එකට ඒක යනකම් SOAP message එක යනකම් අනිත් nodes එයාට ඒක ආවට පස්සේ එයාට ඒක අදාළ නැත්නම් එයා නෙවෙයි නම් act එයා වෙන node එකකට forward කරනවා. next node එකට forward. chain එකක් විදිහට nodes තියෙන. එතකොට එයා next node එකට forward කරනවා. අදාළ එකිනෙකාට යනකම් අදාළ act එක ගත්තට පස්සේ එයා ඒක process කරනවා. හරි? ඒක තමයි වෙන්නේ. එතකොට must understand තව attribute එකක් තියෙන. ඒක තමයි must understand. ඒක boolean එකක්. හරිද? එතකොට must understand එකෙන් කියන්නේ header එකේ අපි දාන information ටික ඒක receive කරන node එකෙන් අනිවාර්යෙන් process කරන්න ඕන කියන එක. ඒ කියන්නේ ඒක mandatory නැද්ද කියන එක තමයි කියලා තියෙන්නේ. Indicates whether a header element is optional or mandatory. If set to true, the reception must understand and process the header attribute according to its defined semantics or return a fault. ඒ කියන්නේ අපි මේ must understand කියන එක true කරලා යවුවොත් එයා අපේ SOAP message එක receive කරන ඒ node එක ඒ කියන්නේ කවුරු receive කරන කෙනා අනිවාර්යෙන් ඒක understand ඒක තේරුම් ගන්නවා. එයාට ඒක තේරෙන්නේ නැත්නම් හරිද? අපි අවුල තියෙන tags එයාට තේරෙන්නේ නැත්නම් එයා අනිවාර්යෙන් error message එකක් return කරනවා. මොකද එයාට තේරෙන්නේ නැහැ කියලා. මොකද must understand කියන එක true කරලා යවන්න. හරිද? must understand false කරලා යවුවොත් අදාළ එයාට තේරුණත් එකයි නැත්ත් එකයි. හැබැයි අපි ඒක true කරලා යවුවොත් එයා අනිවාර්යෙන් අපේ message එක තේරුම් ගන්න ඕන. ඒක තමයි must understanding එකෙන් කියන්නේ. හරිද? ඊට පස්සේ header tag එක ඇතුලේ බලන්න මේ example එකක් දීලා තිනවා. අපි header එක ඇතුලේ authentication එකක් යවලා තිනවනේ. authentication tag එකක් යවලා තිනවා. බලන්න මේක තමයි header එකේ පටන් ගන්න. ඒක ඇතුලේ authentication tag එකක් තියෙනවා. ඒක namespace මෙන්න මේ namespace එක තමයි පාවිච්චි කරලා තියෙන්නේ. must understand එක 1 කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මොකද්ද? අනිවාර්යෙන් මේ header එක receive වෙන මේ XML SOAP message එක receive කරන reception අනිවාර්යෙන් මේක understand කරන්න ඕන. හරිද? එයාට ඒක understand වෙන්නේ නැත්නම් එයාට තේරෙන්නේ නැත්නම් එයා error එකක් තමයි return කරන්නේ. හරිද? බලන්න මේක මේ බොහොම සරලයි. ඒකේ මොකක්ද තියෙන්නේ login කියලා login name එක දීලා තියෙනවා, password කියලා password එක දීලා තියෙනවා. නේ? ඊට පස්සේ authentication එක close කරලා තියෙනවා, header එකත් close කරලා තියෙනවා. හරි? ඒක තමයි simple header example authentication වලට පාවිච්චි කරන simple header එකක්. හරිද? password එකයි username එක තමයි යවලා තියෙන්නේ header එක ඇතුලේ. හරි? right. ඔන්න ඊට පස්සේ එනවා body element එක. හරිද? SOAP message එක body elements exactly තියෙන්න පුළුවන් එකයි. හරිද? body element එකමයි තියෙන්න පුළුවන්. එකට වඩා තියෙන්න බෑ. එතකොට body එක ඇතුලේ තමයි අපි actual message එක අපි දාන්නේ නේ. අපේ ඇත්ත message එක අපි body එක ඇතුලේ තමයි දාන්නේ. ඊට පස්සේ සහ body එක ඇතුලේ තව තියෙන්න පුළුවන් මේ element එකක් තියෙනවා. මොකද්ද? special element එකක්. ඒක තමයි fault එක. හරිද? මොකක් හරි error එකක් happen වුණා නම් මොකක් හරි කියන්නේ authentication problem එකක් හරි මොකක් හරි error එකක් වුණා නම් ටක් ගාලා web service එකෙන් අර අපිට response එකක් එනවා SOAP message එකක්. ඒකේ body එක ඇතුලේ එයා දානවා අර fault එක. මොකද්ද fault එක? මොකද්ද වැරදුනේ කියලා. හරිද? ඒක තමයි SOAP body එකක් කියලා කියන්නේ. හරිද? SOAP body එක ඇතුලේ fault එකක් තියෙන්න පුළුවන්. සහ අපේ අනිත් අදාළ කරන information actual data ටික body එක ඇතුලේ තමයි තියෙන්නේ.
හරි එතකොට ෆෝල්ට් එක ෆෝල්ට් එක තව පොඩ්ඩකින් එනවා ආයේ හරි එතකොට එක්ස්පෙක්ට් ඒ කියන්නේ දැන් බොඩි එක ඇතුලේ තියෙන්න පුළුවන් තව අපි අර කලින්ම බැලුවානේ මෙතන අර එක්සාම් එකේ බොඩි එක රික්වයර්ඩ් හරිද බොඩි එකක් අනිවාර්යෙන් තියෙන්න ඕන සෝප් මෙසේජ් එකේ බොඩි එක අනිවාර්යෙන් තියෙන්න ඕන බොඩි එකක් ඇතුලේ ස්පෙෂල් තව ටැග් එක ස්පෙෂල් එලිමන්ට් එකක් තියෙනවා ඒක තමයි ෆෝල්ට් එක හරිද ෆෝල්ට් එක ඔප්ෂනල් ඒක අත්‍යවශ්‍ය නෑ ෆෝල්ට් එකක් තියෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් ෆෝල්ට් ටැග් එකේ කියන්නේ මොකක් හරි සර්වර් එකේ මොකක් හරි අවුලක් වුණා නම් අපි යවපු මෙසේජ් එක සර්වර් එකට තේරුන්නේ නැත්නම් හරි එහෙම නැත්නම් මොකක් හරි ඔතෙන්ටිකේෂන් ප්‍රොබ්ලම් එකක් කියන්නේ පාස්වර්ඩ් එකක් වැරදි හරි මොකක් හරි ඒ වගේ ප්‍රශ්නයක් හරි මොකක් හරි එරර් එකක් වුණොතින් අපේ ඒ සර්වර් එකෙන් අපිට එවනවා රෙස්පොන්ස් එකක් නේ අපි දැන් අපි රික්වෙස්ට් එකක් යවන්නේ අපි සෝප් රික්වෙස්ට් එකක් තමයි සර්වර් එකට යවන්නේ ඊට පස්සේ සර්වර් එකෙන් අපිට එවන්නේ සෝප් රෙස්පොන්ස් එකක් හරිද ඒ එවන රෙස්පොන්ස් එකේ එවන රෙස්පොන්ස් එකත් ඒකෙත් තියෙනවා එන්විලොප් එකක් තියෙනවා හෙඩර් එකක් තියෙනවා බොඩි එකක් තියෙනවා ඒ ඔක්කොම ටික තියෙනවා හරිද ඒකේ ෆෝල්ට් එකක් තියෙනවානේ ෆෝල්ට් ටැග් එකක් අපිට එවන රෙස්පොන්ස් එකේ ෆෝල්ට් ටැග් එකක් තියෙනවා කියලා කියන්නේ මොකක් හරි අවුලක් වෙලා තියෙනවා හරිද සර්වර් එකට ඒක තේරෙලා නැත් අපි ආපු රික්වෙස්ට් එක තේරෙලා නැතුව හරි මොකක් හරි වෙලා හින්දා තමයි අපිට ෆෝල්ට් එකක් තියෙන මේ මැසේජ් එකක් එවන්නේ හරිද එතකොට ඒකෙන් අපි තේරුම් ගන්නවා හරි මොකක් හරි අවුලක් තියෙනවා කියලා හරිද නේ මොකක් හරි වෙච්ච වැරද්ද එරර් කෝඩ් එකයි මේ මැසේජ් එකක් එවනවා මොකද්ද උනේ වැරද්ද කියලා හරි ඒක තමයි ෆෝල්ට් ටැග් එකෙන් වෙන්නේ ඒතකොට ෆෝල්ට් එක ඔප්ෂනල් මොකක් හරි වැරද්දක් නැත්නම් එයා අපිට රෙස්පොන්ස් එක හරියට එවනවා නම් ෆෝල්ට් එකක් එන්නේ නැහැ. මොකක් හරි වැරද්දක් වුණොත් විතරයි ෆෝල්ට් එකක් එන්නේ. හරි? බලන්න දැන් ඔතන මෙන්න මෙතන තියෙන තව එකක් දැන් අපි මම අර කලින් එකක් වුණේ රිමෝට් ප්‍රොසීජර් කෝල් කියලා එකක්. හරිද? මෙන්න මෙතන තමයි ඇත්තටම වැඩේ තියෙන්නේ. හරිද? රිමෝට් ප්‍රොසීජර් කෝල් කියලා කියන්නේ උදාහරණයක් විදියට ඔන්න බලන්න මෙතන මේ මගේ මෙතන කම්පියුටර් එකක් තියෙනවා හරිද මේක එක කම්පියුටර් එකක් නෙට්වර්ක් එකේ තව කොහේ හරි තව කම්පියුටර් එකක් තියෙනවා හරිද ඔන්න කම්පියුටර්ස් දෙකක් තියෙන්නේ දැන් මේක අපි අදටත් පාවිච්චි කරනවා හරිද මේකෙන් API එකක් කියන්නේ මොකද්ද කියලා මේකෙන් මේ තේරුම් ගන්න බලන්න හරිද API එකක් කියන්නේ මොකද්ද සාමාන්‍යයෙන් වෙනස් ලැන්ග්වේජ් දෙකකින් හරි කොහොම හරි තියෙන ඇප්ලිකේෂන් දෙකක් එකට කොමියුනිකේට් කරන්න පාවිච්චි කරන බ්‍රිජ් එකක් තමයි API එකක් කියලා කියන්නේ. එතකොට SOAP කියන්නේත් එක જાතියක API එකක්. මොකද කම්පියුටර්ස් දෙකක තියෙන ඇප්ලිකේෂන් දෙකක් කොමියුනිකේට් කරන්න පාවිච්චි කරන මීඩියම් එකක් තමයි SOAP කියලා කියන්නේ. හරිද? SOAP එකේදී වෙන්නේ රිමෝට් ප්‍රොසීජර් කෝල් කියලානේ. සාමාන්‍ය ප්‍රොසීජර් කියන්නේ මොකද්ද? ප්‍රොසීජර් එකක් කියන්නේ මොකද්ද? ප්‍රොසීජර් එක කියන්නේ ෆන්ක්ෂන් එකක් වගේ එකක්. හරිද? කොහේ හරි ප්‍රෝග්‍රෑම් එකේ තියෙන ෆන්ක්ෂන් එක තමයි ප්‍රොසීජර් එකක් කියලා කියන්නේ. හරිද? දැන් හිතන්න මෙහෙම එක්සැම්පල් එකක්. ඔන්න මක් ගාව තියෙන කම්පියුටර් සර්වර් එකක්. හරිද? මේක තමයි සර්වර් එක. මගේ S අකුරක් දාන්නම් ඒක තමයි සර්වර් එක. එයාගේ තියෙනවා මම මොකක් හරි බැංකින් ඇප්ලිකේෂන් එකක් ලියලා තියෙනවා. බැංකුවකට තියෙන සොෆ්ට්වෙයාර් එකක්. හරිද? මේක බැංකුවක තියෙන සර්වර් එකක් කියලා. හරිද? මේක ඇවිල්ලා බැංකුවක තියෙන සර්වර් එකක්. හරි? මේකේ ඔන්න තියෙනවා මම මොකක් හරි ප්‍රෝග්‍රෑම් එකක් ලියලා මේ account create කරන්න ඊට පස්සේ සල්ලි deposit කරන්න withdraw කරන්න මේ වගේ program ලියලා තියෙනවා. හරිද? ඊට පස්සේ මම මෙතන හදනවා මේ මෙතන තියෙන කම්පියුටර් එකේ phone එකක් කියලා හිතන්නකෝ. මෙතන තියෙන phone එකක්. හරිද? මේක ඇවිල්ලා normal user කෙනෙක්ගේ phone එකක්. අපේ බැංකුවේ customer කෙනෙක්ගේ phone එකක්. ඒකට මම app එකක් හදනවා client app එකක්. මේ app එක දැන් අපේ අර server එකත් එක්ක communicate කරලා මේ information යවන්න ඕන මෙයාගේ phone එකට. හරිද? උදාහරණයක් විදිහට balance check කරන එකක් වගේ. හරිද? එතකොට ඔන්න යූසර් එයාගේ බැලන්ස් එක චෙක් කරන්න ඕන නම් එයා මොකද කරන්නේ? මෙහෙට සර්වර් එකත් එක්ක කනෙක්ට් වෙලා එයාගේ රික්වෙස්ට් එක සර්වර් එකට යවනවා. ඒක සර්වර් එකේ රෙස්පොන්ස් එක ෆෝන් එකට එවනවා. නේ? එතකොට ඔන්න බැලන්ස් එක චෙක් කරන එකක් හිතන්නකෝ. එතකොට බැලන්ස් එක චෙක් කරන්න මම මෙතන මේ මගේ මේ ප්‍රෝග්‍රෑම් එකේ සර්වර් එකේ මේ තියෙන ප්‍රෝග්‍රෑම් එකේ ෆන්ක්ෂන් එකක් ලියලා තිනවා check balance කියලා. හරිද? check balance කියලා Java වලින් හරි මොකකින් හරි ඕන මම ලියලා තිනවා කෝඩ් එකක්. හරිද? check balance කියලා එකක් ලියලා තියෙනවා කියලා හිතන්නකෝ මේ වගේ මම ඒක මේ ටයිප් කරන්න එතකොට වඩා පැහැදිලි වෙන මගේ තියෙනවා මොකක් හරි ඔන්න රිටර්න් කරනවා ඒක රිටර්න් කරන්නේ මේ ඩබල් එකක් හරිද ඩබල් check balance ඒක balance එක check කරන්න අපි account එක දානන් ඉන්න බෑනේ එතකොට මම පැරාමීටර් එකක් විදිහට account number එක ගන්නවා account number එක string එකක් විදිහට ගන්නවා කියලා හිතන්නකෝ
නැත්නම් integer එකක් ගන්නවා කියන්නේ account number එක int account number. ඔන්න ඔය විදිහේ ෆන්ක්ෂන් එකක් මම ලියලා තියෙනවා සර්වර් එක ඇතුලේ. හරිද? පේනවනේ? ඔය විදිහේ ෆන්ක්ෂන් එකක් ලියලා තියෙනවා සර්වර් එකේ. හරිද? සර්වර් කම්පියුටර් එකේ තමයි ඔය ෆන්ක්ෂන් එක ලියලා තියෙන්නේ මම. හරි? එතකොට මේක ඇතුලේ මොනවා හරි ඩේටාබේස් එකට කනෙක්ට් වෙලා මොනවා හරි වෙලා අපි ඔන්න කොහොම හරි අන්තිමට රිටර්න් කරනවා account balance එක රිටර්න් කරනවා කියලා හිතන්නකෝ මෙතන. මම ඔන්න මොනවා හරි මේ balance කියලා ඔන්න මම account balance එක රිටර්න් කරනවා. හරිද? මේක දැන් මේ ඩේටාබේස් එකෙන් රීඩ් වෙලා හරි කොහොම හරි ඔන්න රිටර්න් කරනවා. රිටර්න් දැන් මේක ෆන්ක්ෂන් එකක් නේ. මේ ෆන්ක්ෂන් එක මේක දැන් ප්‍රොසීජර් එකක්. මේක තියෙන්නේ කොහෙද? මේක තියෙන්නේ සර්වර් එකේ. හරිද? මේක තියෙන්නේ ඇවිල්ලා සර්වර් එකේ. හරිද? දැන් මම යූසර් ඉන්නේ ෆෝන් එකේ. දැන් එයා කොහොමද account balance එක check කරන්නේ? එයා ඇත්තටම අපි හිතුවොතින් ඇත්තටම මොකද්ද වෙන්නේ කියලා එයා කරන්නේ මෙන්න මේ තියෙන ෆන්ක්ෂන් එක එයා ෆෝන් එකෙන් නේ කෝල් කරන්න යන්නේ. මේ ෆන්ක්ෂන් එක තමයි එයා කෝල් කරන්න යන්නේ ෆෝන් එකෙන්. හරිද? දැන් කොහොමද ඒක කරන්නේ? එයා ෆෝන් එක කියන්නේ වෙන කොහෙවත් තියෙන එකක්. සර්වර් එක තියෙන්නේ වෙන කොහේ හරි බැංකුවේ. හරිද? දැන් මොකද්ද අපි ඔය මෙතඩ් එක කෝල් කරන්න පාවිච්චි කරන්න පුළුවන් ක්‍රමවේද? හරිද? ඒකට තමයි SOAP තියෙන්නේ. හරිද? අපි මොකද්ද කරන්නේ? මෙන්න මේ මෙතඩ් එක කෝල් කරන්න අපි SOAP මැසේජ් එකක් හදලා මේ අවශ්‍ය කරන පැරාමීටර්ස් ටික පාස් කරනවා මේ සර්වර් එකට SOAP මැසේජ් එකක් විදියට. හරිද? එතකොට සර්වර් එක ඔන්න ගත්ත රික්වෙස්ට් එක සර්වර් එක රික්වෙස්ට් එක අරගෙන එයා ඒක ප්‍රොසෙස් කරනවා. ප්‍රොසෙස් කරනවා කියන්නේ මොකද්ද? අපි එයා XML ඒ SOAP මැසේජ් එක කියවලා බලනවා. ඒකේ බොඩි එකේ මොනවද තියෙන්නේ අපේ මැසේජ් එක කියලා. අපේ මැසේජ් එක තියෙන්නේ මෙන්න මේ check balance කියන මෙතඩ් එක කෝල් කරලා මෙන්න මේ account number එක පාවිච්චි කරලා check balance කියන මෙතඩ් එක කෝල් කරන්න කියලා. හරිද? එතකොට එයා මේ මැසේජ් එක ඒ විදිහට සර්වර් එකේ එක්සිකියුට් කළා. ඒකෙන් රිටර්න් වෙනවනේ අගයක්. දැන් මේක අපි රිටර්න් කරනවානේ account balance එකනේ. අන්න ඒ අගය අලුත් SOAP මැසේජ් එකක් හදලා ඒක ඇතුළට දාලා අපිට රෙස්පොන්ස් එක විදිහට ආපස්සට එවනවා ෆෝන් එකට. එතකොට ෆෝන් එකේ තියෙනවනේ අපේ ඇප් එක. එයා ඒ ආපු රෙස්පොන්ස් එක ප්‍රොසෙස් කරලා ඒකේ ෆෝල්ට් එකක් තියෙනවා නම් ඒ ෆෝල්ට් එක පෙන්වනවා මෙන්න මේක එරර් එකක් වුණා කියලා. එහෙම නැත්නම් ෆෝල්ට් එකක් නැත්නම් ඒ බැලන්ස් එක තියෙනවනේ බොඩි එකේ ඇවිල්ලා. ඒ බැලන්ස් එක අපිට ඩිස්ප්ලේ කරනවා. හරිද? ඒක තමයි SOAP එකකින් වෙන්නේ. හරිද? එතකොට බලන්න මෙතන එක්සැම්පල් එකක් දීලා තියෙනවා ඊළඟ පේජ් එකේ. මේක තමයි මේ සිම්පල් මේ SOAP බොඩි එකක් අර මම කලින් කිව්ව එක්සැම්පල් එකටම. හරිද? මේ account එකක් මේ account එක balance එක check කරන්න යවන SOAP message එක තමයි මේ තියෙන්නේ. හරිද? බලන්න යවලා තියෙන විදිය මුලින්ම මේක තමයි body tag එක නේ. මේක තමයි අපේ SOAP එකේ body tag එක. ඔන්න ඒකේ තියෙනවා account balance කියලා මේ check account balance කියලා tag එකක් නේ. මේ check account balance කියන tag එකේ නම තියෙනවානේ. මේ element එකේ නම මේක තමයි server එකේ තියෙන method එකේ නම. method එකේ නම. ඒ කියන්නේ අර අපේ මෙතන check balance කියලා ලියමු method එකේ නම තමයි මේ tag එකේ නම විදිහට අපි දාන්නේ. හරිද? ඒ method එකේ නම දානවා. ඒකෙන් තමයි යා හොයාගන්නේ මොන method එකද call කරන්න ඕනේ කියලා. හරිද? tag එකේ නම බලලා ඒ නමින් තියෙන method එක තමයි යා call කරන්නේ. හරි? ඊට පස්සේ අපි මෙතන දෙන්නේ ඊට පස්සේ අපි ඒක ඇතුලේ අපි මෙන්න මේ විදිහට දෙනවා. ඒ method එකට අපි pass කරන්න ඕන parameter set එක. ඒ කියන්නේ මෙතන අපි දැන් account balance එක බලන්න account number එක pass කරන්න ඕනනේ. හරිද? අන්න ඒ ටික මෙතන දෙනවා. මේ account number කියලා tag එකක් දැම්ම. ඒක data type එක දෙන්න ඕන. ඒක integer එකක්. ඊට පස්සේ එතන actual account number එක. මේක තමයි account number එක. හරිද? ඊට පස්සේ account number එක close කරලා දෙනවා. ඊට පස්සේ check account balance කියන tag එකත් close කරලා දෙනවා. ඉතින් ඔන්න ඕක තමයි body එකක් විදිහට අපි send කරන්නේ මේ server එකට. SOAP message එකක් විදිහට. ඒ server එක process කරා account balance එක කියලා method එකක් තියෙනවද බලුවා. එහෙනම් method එකක් තියෙනවා නම් එයා මෙන්න මේකේ තියෙන account number එක මෙන්න මේ parameter එක විදිහට අරගෙන ඒක pass කරනවා අර method එකට. pass කරලා method එක execute කරනවා. ඒ method එක execute කරාට පස්සේ එයාගෙන් return වෙනනේ මොකක් කරේ අගයක් method එකකින්. අන්න ඒ අගය අරගෙන එයා අලුත් server එකෙන් අලුත් SOAP message එකක් හදනවා. ඒකේ body එක ඇතුළට අර අපි දාපු අගය දාලා එයා ඒක අපිට ආයෙ send කරනවා phone එකට. හරි? එච්චරයි වෙන්නේ. ඊට පස්සේ දැන් ඒක හිතන්න කරද්දි මොකක් කරේ අවුලක් වුණා කියලා එක්ක account number එක වැරදි. ඒ වගේ මොකක් කරේ අවුලක් වුණොත් එයා ටක් ගාලා අපිට SOAP message එකක් එවනවා. ඒ එවන SOAP message එකේ body එක ඇතුළට account balance එක වෙනුවට fault කියන මේ fault element එකක් දාලා එවනවා. ඒ fault element එක ඇතුලේ තියෙනවා මොකද්ද වැරදුනේ කියන එක ගැන විස්තරයක්. මොකක්ද උන විස්තරයක් wrong account number. ඒ වගේ මොකක් හරි information එකක් දාලා අපිට ආපස්සට එවනවා. හරිද? එච්චරයි වෙන්නේ. ඒක තමයි SOAP කියලා කියන්නේ. ඒක තමයි REST එකෙත් වෙන්නේ ඒ වගේම වැඩක් තමයි. මේ REST කියන්නේ SOAP වෙනුවට පාවිච්චි කරන්න පුළුවන් API එක. හරිද? communication method එක. මෙතනත් වෙන්නේ ඒකම තමයි. හරිනේ? මේක තේරුණානේ? අවුලක් නැහැනේ.
ඒක තමයි මෙතන එක්ස්ප්ලেইন කරලා දෙන්නේ. right ඊට පස්සේ ඔන්න තියෙන fault එක ගැන. fault එකෙන් කියන්නේ අර මං කලින් කිව්ව තමයි අපි දාපු එකේ මොකක් හරි අවුලක් තිබ්බනම් හරිද? එයා ආපස්සට අපිට එවන response soap message එකේ body එකේ තියෙන fault එක. fault tag එකක් තමයි තියෙන්නේ. fault element එකක් තමයි තියෙන්නේ. හරිද? එතකොට fault එක optional. හරි? fault එක optional. සහ එක soap message එක තියෙන්න පුළුවන්. fault එකක් තියෙනවා නම් තියෙන්න පුළුවන් එක fault එකයි. හරිද? only one fault. එක fault box එකක් විතරයි තියෙන්න පුළුවන්. හරිද? ඊට පස්සේ ඒක optional කියලා කිව්වනේ. ඊට පස්සේ අපි දන්නවා ඒකේ අපි කෝඩ් යද්දී මේ HTTP codes තියෙනවනේ HTTP response codes කියලා જાතියක් තියෙනවනේ නේ. අපි අර කලින් web development එකේදී ඒව තිබුණා සාමාන්‍යයෙන් 200 සහ 299 අතර range එකේ තියෙන. අපි ඔය සමහරවිට web page වලට ගියාම එනවනේ 404 not found අනමන එක errors. අන්න ඒවට තමයි කියන්නේ මේ status codes කියලා. හරිද? මේ response code කියලා කියනවා. එතකොට මේ status code කියලා තමයි කියන්නේ ඒවට. හරි? එතකොට 200ක් 299ක් අතර කෝඩ් එකක් කියලා කියන්නේ ඒක රිසල්ට් එක ඕකේ සක්සස්ෆුල්. හරිද? සාමාන්‍යයෙන් 200 කියලා කියන්නේ කෙලින්ම ඕකේ කියන එක. හරිද? ඒ 200 299 අතර කෝඩ් එකක් ආවොත් ඒ කියන්නේ ඒක රිසල්ට් එක ඕකේ සක්සස්. මේ අපි කරපු මොකක් හරි වැඩේ සක්සස් කියලා. එතකොට අපි දන්නවා අනිත් ඒවා සාමාන්‍යයෙන් 400ක් ඒ මට දන්න රේන්ජ් එක ඒ අතර තමයි සාමාන්‍යයෙන් errors එන්නේ. මේ web pages වල errors එන්නේ. ඔව් සමහර මම මතක නැහැ හරියට. මේ එතකොට ඒකේ 404 කියලා ඉන්නේ web page not found ඔය වගේ එක errors තියෙනවනේ. මෙන්න එතකොට 309 තියෙන ඔක්කොම errors. හරිද? ඈ 100ක් 200ක් 299 අතර විතරයි ඕකේ ටික තියෙන්නේ. අනිත් ඒවා ඔක්කොම errors තියෙන්නේ. ඊට පස්සේ XML fault වලට අදාළ error code ටික තියෙන්නේ 500ත් 599ත් අතර. හරිද? එතකොට 500ත් 599ත් අතර මොකක් හරි code එකක් ආවා කියන්නේ අනිවාර්යෙන් අපි කරපු වැඩේ වැරද්දක් වෙලා තියෙනවා. හරි? ඒකෙන් කියන්නේ error එකක් තියෙනවා. එච්චරයි fault එකට අදාළ තියෙන්නේ. මේ තියෙන fault එකක් ඇතුලේ තියෙන sub elements කීපයක් තියෙනවා. දන්නවනේ මේ ටික කියවුවාම තේරෙනවා මොකද්ද තියෙන්නේ කියලා. fault එක නම් අනිවාර්යෙන් ඒකට fault code එකක් තියෙනවා. හරිද? fault එකකට unique වෙච්ච fault code එකක් තියෙනවා. ඊට පස්සේ fault string එකක් කියලා කියන්නේ short description එකක්. human readable explanation of the fault. ඒ කියන්නේ මොකද්ද වැරදුනේ කියන එක ගැන අපිට මිනිස්සුන්ට කියවන්න පුළුවන් විදිහේ පොඩි text එකක් තියෙනවා. ඊට පස්සේ fault actor කියලා තියෙනවා. ඒ මොන node එකේද fault එක උනේ කියලා. information about who caused the fault to happen. ඒ කියන්නේ මොන node එකේද web service එකේ මොන component එකේද fault එක උනේ කියලා. fault actor එක. ඊට පස්සේ details තියෙනවා. ඊට hold the application specific error information related to the body element. ඒ කියන්නේ stack trace එකක් හරි stack trace එකක් කියලා කියන්නේ අර method එක call කරද්දී අපි call කරපු අනිත් method මොනවද ඒවෙන් return මොනවද ඒවා පොඩි information set එකක් කියවනවා details. ඒකේ අපිට error එක මේ හොයාගන්න. හරිද? ඒ කියන්නේ debug කරගන්න වගේ information set එකක් තමයි එවන්නේ මේ detail එකේ. හරිද? එතකොට ඔන්න ඔය sub element හතර තමයි මේ සාමාන්‍යයෙන් එන්නේ මේ fault එකක් ඇතුලේ. හරිද? මෙන්න මේ element හතර. ඊට පස්සේ සාමාන්‍යයෙන් මෙතන දීලා තියෙනවා මේ common soap fault code ටිකක්. මේ ටික ඇවිල්ලා version mismatch එකක් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් must understand එක අර අපි කලින් කිව්වනේ must understand එක through කරලා යවුවොත් අනිවාර්යෙන් node එකෙන් understand කරන්න ඕනේ කියලා. එතකොට ඒ වගේ එකක් node එකට understand කරගන්න බැරි වුණොත් එයා return කරන error එකට කියනවා must understand error එකක් කියලා. ඊට පස්සේ version mismatch errors තියෙනවා. ඒ කියන්නේ soap version එක different වුණොත් මේ අවුලක් එනවනේ. එතකොට ඒක තියෙනවා. ඊට පස්සේ client error එකක් කියලා කියන්නේ client ගේ side එකෙන් soap message එක හරියට encode වෙලා නැහැ කියන එක. ඒ කියන්නේ මොකක් හරි well form වෙලා නැතුව හරි ඒ වගේ මොකක් හරි අවුල validate නැති අවුලක් හරි මොකක් හරි එකක්. ඊට පස්සේ server error එකක් කියලා කියන්නේ server එකත් එක්ක මොකක් හරි problem එක server එක time out වෙලා හරි මොකක් හරි ඒ වගේ මේ server side එකේ problem එකක් ආවොත් error එක එන්නේ server problem server error එකක් කියන්නේ. හරිද? ඒක තමයි common error codes. ඊට පස්සේ ඔන්න මෙතන දීලා තියෙන example එකක් error fault එක example එකක් දීලා තියෙනවා. මුලින්ම තියෙන්නේ fault code එක client.authentication කියලා. ඊට පස්සේ fault string එක තියෙනවා this customer is unknown to our system. ඒ කියන්නේ අර account number එක වැරදි එකක් දුන්නාට පස්සේ මොකක් හරි එහෙම scene එකකට අපිට ලියන්නත් පුළුවන් මේකනේ. එතකොට මෙතන message එක විදිහට එන්නේ account not found. account number not found වගේ එකක්. හරිද?
ඒ වගේ ඊට පස්සේ ඒක human readable short description එක error එක ගැන ඊට පස්සේ fault factor කාගේ අතින්ද වැරද්ද උනේ කියලා එක එනවා මොන නෝඩ් එකෙන්ද අවුල උනේ කියලා. හරි දැන් මෙතන නම් කෙලින්ම මේ MSN web page එකේ තමයි අවුල වෙලා තියෙන්නේ. මේ home page එකේ. එතකොට ඒ ඇක්ටර් කවුද කියලා එනවා. ඊට පස්සේ details ටික එනවානේ. මොකද details ටික මෙතන details ටික විදිහට ඇවිල්ලා තියෙන්නේ. මෙන්න මේ සමන් පෙරේරාගේ මෙන්න මේ ID එකට අදාළව තමයි detail මේ අවුල වෙලා තියෙන්නේ. හරිද? ඒ වගේ detail එකක් එවනවා. අන්න ඒක තමයි example fault message එක. හරිද? ඔය තමයි example fault message එක. right. ඊට පස්සේ SOAP encoding කියලා තියෙනවා. ඒක නෑ එච්චර වැදගත් නෑ. ඕක නම් අහන්නේ නෑ. එතකොට SOAP වලට සාමාන්‍යයෙන් built-in set of rules set එකක් තියෙනවා. හරිද? එතකොට ඒකෙන් අපි මොකද කරන්නේ specific data types integers floats doubles arrays අන්න ඒවා define කරන්න තමයි default මේ built-in encoding එක තියෙන්නේ. හරිද? Most of the time encoding rules are implemented directly by the SOAP toolkit. හරිද? SOAP toolkit කියලා එකක් තියෙනවා. ඒකෙන් තමයි සාමාන්‍යයෙන් directly මේ encoding rules implement කරන්නේ. එතකොට සාමාන්‍යයෙන් SOAP encoding එක දැනගන්න ඕන කියලා කියනවා SOAP message මේ SOAP program එක debug කරන්න. debug කරනවා කියන්නේ මොකක් හරි errors තියෙනවා නම් ඒවා විසඳන්න අපි SOAP encoding එක තේරුම් අරන් ඉන්න ඕනේ ඉස්සෙල්ලා. හරි? ඒක තමයි එකකින් කියන්නේ. right. ඊට පස්සේ SOAP data types කියන තියෙනවා. SOAP වල ප්‍රධාන data types වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි scalar types අනිත් එක තමයි compound types. හරිද? ප්‍රධාන data type වර්ග දෙකයි. එකක් scalar අනිත් එකක් compound. scalar type එකක් කියලා කියන්නේ ඒක exactly one value. ඒ කියන්නේ atomic value එකක් තමයි තියෙන්නේ. හරිද? ඒ කියන්නේ person කෙනෙක්ගේ නමක්. එහෙම නැත්නම් price එකක්. නැත්නම් product description එක. ඒ වගේ එක value එකයි. scalar type එකේ තියෙන එක value එකයි. හරිද? atomic value. ඊට පස්සේ compound type වල අපි කියනවා multiple values දාන්න පුළුවන්. ඒ කියන්නේ array එකක් වගේ list of items. ඒ වගේ ඒවාට අපි කියනවා compound items කියලා. compound types කියලා. හරිද? ඒක තමයි ප්‍රධාන data type වර්ග දෙක SOAP එකක තියෙන. right. එතකොට compound types are further divided into arrays and structs. අද එතකොට compound data types උත් ආයි වර්ග දෙකක් තියෙනවා. එකක් තමයි arrays අනිත් එක තමයි structs. arrays කියලා කියන්නේ අපි දන්නවනේ arrays නේ multiple value තියෙන්න පුළුවන්. එක value එකකට අදාළ එයාට අදාළ index එකක් තියෙනවානේ. එතකොට index එක පාවිච්චි කරලා අපිට ඒ item එක හොයාගන්න පුළුවන්. ඊට පස්සේ struct කියලා අනිත් වර්ගය තමයි structs. struct වලටත් multiple value තියාගන්න පුළුවන්. හැබැයි struct එකකට item වලට index එකක් නැහැ. index එකක් වෙනකොට තියෙන name එක. අපි අර දන්නවනේ අර මේ බලන්නේ මොනවද Python වල වගේ නම් dictionary එකක් වගේ තමයි struct එකක් කියලා කියන්නේ. අපිට නමක් තමයි දෙන්නේ item එක uniquely identify කරගන්න. array වල අපි index එකක් තමයි දෙන්නේ item එක uniquely identify කරගන්න. ඊට පස්සේ arrays ගැන තියෙනවා මේව නම් ඉතින් කියන්න ඕනේ නැහැ නේ array තේරෙනවානේ. එතකොට multi dimensional arrays හදන්නත් පුළුවන් මේ. මෙතන normal array එකක් හදලා තියෙන්නේ double වලින් size එක 10යි. කොටු වරාන් ඇතුලේ size එක තමයි දෙන්නේ array එකේ size එක. හරිද? මෙතන දීලා තියෙන්නේ array එකක් string array එකක් 5x5. 5,5 කියලා කියන්නේ 5x5 2D array එකක් නේ. එතකොට මේ පැත්තටත් පහක් තියෙනවා මේ පැත්තටත් පහක් තියෙනවා. එතකොට ඒක නිකන් අර එතකොට සම්පූර්ණ අගයන් කීයක් තියෙනවද 2D array එකක් 5x5 කියලා කියන්නේ 25ක් තියෙනවා. හරිද? 5 වරක් පහනේ. එතකොට මේ වගේ multi dimensional arrays හදන්නත් පුළුවන් SOAP වල. ඊට පස්සේ HTTP protocol එක ගැන කියන්න ඕනේ. HTTP protocol එක කියලා කියන්නේ දන්නවනේ HTTP කියන්නේ hypertext transfer protocol කියන එක. ඒක ඇවිල්ලා plain text කියන්නේ නිකන් text file transfer කරන්න හදපු protocol එක. හරිද? ඒ වුණාට HTTP තමයි අදටත් website වලට පාවිච්චි කරන protocol එක. හරිද? එතකොට HTTP වැඩ කරන්නේ TCP/IP කියන protocol එක through TCP/IP කියන protocol එක හරහා තමයි HTTP වැඩ කරන්නේ. මෙතන දීලා තියෙනවා සාමාන්‍ය normal HTTP header එකක්. HTTP message එකක්. හරිද? ඒකේ තියෙනවා මේ මොකද්ද method එකේ type එක post ද get ද ඒක ඊට පස්සේ location එක ඊට පස්සේ HTTP version එක ඊට පස්සේ ඊට අදාළ ඊට පස්සේ header information ටිකක් තියෙනවා. host එක මොකද්ද? මේ host එක කියන්නේ මොකද්ද? host එක කියන්නේ IP address එක. අපි යවන server එක IP address එක. ඊට පස්සේ content type එක ඒකේ මොකද්ද text එකක්ද මොකද්ද content type එක ඊට පස්සේ content length එක. ඒ කියන්නේ අපි යවන text file එකේ size එක. හරිද? ඒකල normal HTTP
protocol එක. හරිද? ඊට පස්සේ මේක තමයි request එකක් අපි කියනවා. හරිද? මේක ඇවිල්ලා HTTP request එකක්. ඒතකොට මේක දෙවිලා HTTP response එකක්. නේ? ඒතකොට එතන 200 කියලා කියන්නේ ඕකේ කියලා මම කිව්වනේ අර කලින්. එතකොට මෙතන අර web page not found වගේ නම් මෙතන එන්නේ 404 කියලා. එතකොට ඒකෙන් අපි දන්නවා web 404 කියන්නේ web page not found කියලා. හරිද? එතකොට අපි සාමාන්‍ය වෙබ්සයිට් එකකට යද්දි www.google.com කියලා ගහලා යද්දි අපේ browser එකෙන් සර්වර් එකට send කරන්නේ නැහැ නිකන් google.com කියලා. සර්වර් එකට මේ වගේ HTTP request එකක් තමයි යවන්නේ. හරිද? browser එකෙන්. ඊට පස්සේ browser එකට යා Google එකෙන් එවන්නේ මෙන්න මේ වගේ එකක්. ඒතකොට ඒක browser එකේ තේරුම් අරගෙන තමයි අපිට අන්තිමට HTML මේ text එක display කරන්නේ. හරි. මේ අපිට මිනිස්සුන්ට කියවන්න පුළුවන් වෙන්නේ. right. එතකොට SOAP HTTP binding කියලා කියන්නේ HTTP SOAP කියලා කියන්නේ අතරම HTTP XML. හරිද? XML අපි දැනටම දන්නවා HTTP එකක් දන්නවා HTTP කියන්නේ normal protocol එකක්. එතකොට HTTP XML එක combine කරාට පස්සේ අපිට SOAP කියන එක හම්බ වෙනවා. SOAP කියන්නේ simple object access protocol. හරි? right. එතකොට SOAP request එකක් අපි දන්නවා post විදියට ලියන්නත් පුළුවන් get විදියට ලියන්නත් පුළුවන්. හරිද? get එකේ post එකේ වෙනස කියන්න ඕනේ නැහැ නේ. get එකේ post එකේ වෙනස තමයි post එක ඇවිල්ලා encrypted unlimited length එකක් තියෙනවා. ඒ වගේ අර O level වල ඉගෙන ගත්ත set එකම තමයි තියෙන්නේ. හරිද? post එකේ get එකේ. ඊට පස්සේ content type එකෙන් කියන්නේ මොකද්ද? HTTP request එක content type එකෙන් කියන්නේ මොකද්ද? අපි යවන data එකේ type එක කියලා. හරිද? මේව නම් එච්චර වැදගත් නැහැ. content length එකෙන් කියන්නේ size එක. අපි web page එකක් යවනවා නම් web page එකේ size එක bytes වලින් තියෙන්න ඕන. හරිද? web page එකේ size එක. web page එකක් යවනවා නම් web page එකේ size එක byte වලින් තියෙන්න. ඒතකොට අපි SOAP request එකක් આવද්දී SOAP request එකේ size එක තමයි content length එකට වැටෙන්නේ. හරිද? ඒ වගේ. ඊට පස්සේ the end කරා SOAP එක. REST එක ගැනත් ඒ විදිහටම ටක් ගාලා කෙටියෙන් බලමු. හරිද? REST එක ඔය දෙක කම්පෙයාර් කරන්න ඉන්න පුළුවන් හින්දා. එතකොට REST එකේ තේරුම තමයි representational state transfer. REST කියන්නේ SOAP වගේම තමයි. ඒක නිකන් අර updated version එකක් වගේ තමයි SOAP එකේ. අපි අද පාවිච්චි කරන්නේ ගොඩක්ම API backend API ලියන්න පාවිච්චි කරන්නේ REST. SOAP නෙමෙයි. හරිද? එතකොට REST එකේ SOAP එක පාවිච්චි කරන්නේ XML, REST එක XML පාවිච්චි කරන්නේ නැහැ. හරිද? REST එක සාමාන්‍යයෙන් පාවිච්චි කරන්නේ JSON කියන language එක. language යන්නේ මේ ඒක නිකන් අර XML වගේම markup language එකක් වගේ එකක්. ඒ JSON කියන එක තමයි ඒගොල්ලෝ පාවිච්චි කරන්නේ. REST එක. හරිද? එතකොට REST එකේ triangle එකක් තියෙනවා මේ වගේ nouns, verbs, content types කියලා. හරිද? ඒක නිකන් අර REST එකේ තියෙන ප්‍රධාන ಜಾති තුනක් වගේ. nouns, verbs, content types. right. ඊට පස්සේ REST කියන්නේ මොකක්ද කියලා තියෙනවා. ඒක ඇවිල්ලා architecture style එකක් විදිහට ගන්න පුළුවන්. REST එක ඇවිල්ලා තනිකර වෙනම architecture style එකක් විදිහට ගන්න පුළුවන් distributed system හදන්න පාවිච්චි කරනවා. හරි? එතකොට REST එක WW is an example for such a system. ඒ කියන්නේ distributed system එකකට example එකක් තමයි www කියන්නේ නේ. ඉන්ටර්නෙට් කියන්නේ distributed system. එතකොට අපිට REST උනත් පාවිච්චි කරන්න පුළුවන් ඒ වගේ system එකක් හදන්න. හරිද? REST එක ඇවිල්ලා resource oriented API එකක්. එතකොට resource oriented system design lead to system which are open, scalable, extensible and easy to understand. හරිද? REST කියන්නේ අර SOAP වගේ complex එච්චර complex එකක් නෙමෙයි, easy understand කරගන්න ලේසි සහ extensible, scalable, open. ඒ කියන්නේ REST එකට අත්තම දැන් SOAP නම් අපිට SOAP එකක් නම් ඉස්සෙල්ලා XML අපිට schema හදන්න ඕනේ, ඊට පස්සේ validate කරන්න ඕනේ. ඔය කචල් ගොඩක් තියෙනවානේ. REST වල එහෙම මේ එච්චර කරදර වෙන්න දෙයක් නැහැ. අපිට ඒ කියන්නේ ටක් ගාලා අලුතෙන් දෙයක් ඇඩ් කරන්න වුණා කියලා හිතන්නකෝ XML එකකට. අපිට XML file එක අප්ඩේට් කරන්න ඕනේ. ඊට පස්සේ DDD ද XSL ද ගොඩක් දේවල් කරන්න ඉබේ. ඒක ඔක්කොම අප්ඩේට් කරන්න ඕනනේ. හැබැයි REST වල එහෙම එකක් නැහැ. අපිට අලුත් එකක් ඇඩ් කරන්න ඕන නම් අපිට නිකම්ම ඇඩ් කරන්න පුළුවන්. හරි? අර MongoDB වල අපි ලියද්දි ලිව්වේ අර database එකට insert කරද්දි අර මේ ලිව්වේ JSON code එකක්. ඒව තමයි REST වල එහා මෙහා යන්නේ. හරි?
දන්නවා වෙබ් as a system වෙබ් කියන්නේ අපි දන්නවා එක මේ distributed network කියන්නේ වෙබ් කියන්නේ distributed network එකක් hypermedia system එකක් හරිද එතකොට ඒකේ components තියෙනවා URI HTTP HTML ඔය කියන ඔක්කොම තියෙන්නේ වෙබ් එක ඇතුලේ හරිද කියන්න දෙයක් නැහැ නේ එතකොට වෙබ් එක ඇවිල්ලා open scalable extensible and easy to understand නේ වෙබ් එකට අපිට ඕන නම් අද අලුතෙන් ෆෝන් එකක් අරන් ඉන්ටර්නෙට් කනෙක්ට් කරා කියන්නේ අපි අලුත් වෙබ් එක තවත් ස්කේල් කරා වෙනවා නේ අපි අලුත් අයිටම් එකක් ඇඩ් කරා වෙනවා මේ නෙට්වර්ක් එකට එතකොට ඒ වගේ තමයි වෙබ් එක ඕපන් කියලා කියන්නේ අලුත් ටෙක්නොලොජිස් වලට ඉන්ට්‍රොඩියුස් කරන්න ඒ වගේ අලුතෙන් දේවල් ඇඩ් කරන්න පුළුවන් ඊට පස්සේ ස්කේලබල් නේ ස්කේලබල් කියන්නේ අලුතෙන් ෆෝන් එකක් අරන් නෙට් එකට කනෙක්ට් කරාම අපි දායක වුණා වෙනවා ඉන්ටර්නෙට් එක එක්ස්පෑන්ඩ් කරන්න හරි අලුතෙන් ක්ලයන්ට් කෙනෙක් විදියට එතකොට ඒ වගේ එක්ස්ටෙන්සිබල් and simplicity. ඒතකොට extensible කියලා කියන්නේ අලුත් ටෙක්නොලොජි එකකට උනත් ඉවෝල්ව් වෙන්න පුළුවන්. දැන් ඒ කවුරු හරි එදා හදපු JavaScript HTML CSS ඉඳලා තමයි ඒ කියන්නේ අදට හදන වෙබ්සයිට් එකක් උනත් ඒව පාවිච්චි කරලා වැඩ කරන්න පුළුවන්. දැන් අදට වෙබ් apps හදන්න පුළුවන් ඕන වැඩක් කරන්න පුළුවන් විදිය. එතකොට ඒ ඔක්කොටම ඒවට අපි කියනවා extensible කියලා. හරි. ඒ කියන්නේ අලුත් දේවල් ඇඩ් කරන්න පුළුවන්. කිසි ගැටලුවක් නැතුව. අනිත් එක HTML මේ වෙබ් එක ගොඩක් සිම්පල්. අනිත් සිස්ටම් වලට වඩානේ. ගොඩක් සිම්පල්. ඒතර වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ මොකද්ද? වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ එයා සර්වර් එකක්. ඒ කියන්නේ එයා අපිට ක්ලයන්ට්ලට සර්විස් එකක් දෙන එක කෙනෙක්. ඒතර වෙබ් සර්වර් එකක කරන ප්‍රධාන කාර්යය තමයි වෙබ් පේජස් සර්ව් කරනවා ක්ලයන්ට්ස්ලට. නේ? ක්ලයන්ට්ස්ලට වෙබ් පේජස් සෙන්ඩ් කරන එක තමයි වෙබ් සර්වර් එකේ ප්‍රධාන කාර්යය. හරිද? ඒතර අපිට වෙබ් සර්වර් එකට ෆයිල් අප්ලෝඩ් කරන්න පුළුවන්. මේ අපිට නෙමෙයි මැනේජ් කරන කයට. ඊට පස්සේ ඒ අය මැනේජ් ඇඩ්මින්ලා ෆයිල් අප්ලෝඩ් කරලා පස්සේ ක්ලයන්ට්ලට පුළුවන් ඒ ෆයිල් ඩවුන්ලෝඩ් කරගන්න. හරිද? එතකොට අපි දන්නවා වෙබ් පේජ් ක්ලයන්ට් ඇඩ්මින්ලට ඕන දෙයක් කරන්න පුළුවන්. ඒගොල්ලන්ට අලුත් වෙබ් පේජ් ඇඩ් කරන්න පුළුවන්. තියෙනවා ඩිලීට් කරන්න පුළුවන්. වෙබ්සයිට් අප්ඩේට් කරන්න පුළුවන්. හරි? එතකොට එහෙම එකක් තමයි වෙබ් සර්වර් එකක් කියලා කියන්නේ. ඒක කොහේ හරි දින කම්පියුටර් එකක්. හරි? ඊට පස්සේ තව තියෙනවා වෙබ් සර්වර්ස් ගැන for the complex interactions, more operations are required. Web distributed authoring and versioning. Web dev defines additional HTTP methods. ඒ කියන්නේ අර සාමාන්‍ය normal web servers තියෙනවා. ඊට අමතරව විශේෂ කාර්යයන් සඳහා හදපු විශේෂ web servers උත් තියෙනවා. හරිද? ඒක තමයි උතන කියලා තියෙන්නේ. ඉතල වැදගත් නෑ. Okay, web technologies. Web technologies must work in a RESTful way. RESTful way එකක් කියලා කියන්නේ resources are identified by URIs and can be navigated. ඒ කියන්නේ resources වලට link එකක් unique වෙච්ච link එකක් තියෙනවා. හරිද? web එකේ තියෙන ඕන resource එකකට unique වෙච්ච link එකක් තියෙනවා. ඒ කියන්නේ URI එකක් තියෙනවා. ඊට පස්සේ resource have a state and can be accessed using HTTP. ඕන resource එකකට state එකක් තියෙනවා. එයා ඉන්නේ මොන state එකේද? ඊට පස්සේ තව තියෙනවා ස්ටේට් එකක් තියෙනවා සහ ඒවා HTTP ප්‍රොටෝකෝල් එක කරහා ඇක්සස් කරන්න පුළුවන් කියලා තියෙනවා. ඊට state transitions are modeled as resource accessors. ඒ කියන්නේ අර state අතර transitions කරන්න පුළුවන්. state එක වෙනස් කරන්න පුළුවන්. හරි. If applications work different, they are not web technologies. හරිද? ඒ ඔය කියන මේවා වලින් different ඒවා තියෙනවා නම් ඒවා web technologies නෙවෙයි කියලා කියනවා. හරි. සමහර software තියෙනවා අපිට web browser වලට integrate කරන්න පුළුවන්. හැබැයි ඒවා අර මේ කියන basic rules ටික follow කරන්නේ නැත්නම් ඒවා අපි web technologies කියලා ගණන් ගන්න නැහැ කියලා තමයි තියෙන්නේ. ඊට පස්සේ REST වල principles තියෙනවා. REST principle. REST වල principle ටික තමයි ඒ principle ටික follow කරන එකට තමයි අපි කියන්නේ RESTful කියලා. හරිද? RESTful way කියලා කියන්නේ මෙන්න මේ කියන principles ටික satisfy නම්. ඒ කියන්නේ ඕනම resource එකකට URI එකක් තියෙනවා. ඒ කියන්නේ link එකක් තියෙනවා. Resources are manipulated through their representations. Messages are self-descriptive and stateless. There can be multiple representations for a resource. Application state is driven by resource manipulations. ඔන්න ඔය කියලා උතන තියෙනවා principal set එකක්. හරිද? ඔන්න ඔය කියන principal set එක satisfy නම් විතරයි අපි ඒක
වෙබ් ටෙක්නොලොජි එකක් කියලා කියන්නේ. හරිද? මේ ප්‍රින්සිපල් ටික සැටිස්ෆයි නම් අපි ඒක කියනවා අපි ඒක රෙස්ට්ෆුල් ටෙක්නොලොජි එකක් කියලා කියනවා. හරි? ඊට resources ගැන තියෙනවා. ආයි resources are defined by the URIs නේ. ඕන resource එකකට link එකක් තියෙනවා. ඊට පස්සේ resources අපිට directly කවදාවත් මේ manipulate කරන්න බෑ. හරිද? directly manipulate කරන්න බෑ resources. සාමාන්‍යයෙන් REST වැඩ කරන්නේ කොහොමද? REST වැඩ කරන්නේ resource representation එකක් විදියට නේ. REST කියන එකේ තේරුමත් ඒකනේ. මේ ඒක ඇවිල්ලා resource representation technology එකක්. හරි? The popular resource type on a web are documents. Documents usually are a structured collection of information නේ. එතන අර එහෙනම් බේසික් ටිකක් තියෙන්නේ. මේ resource එකක් කියන්නේ අපි නිතරම වැඩ කරන්නේ web එකේ වැඩ කරද්දී අපි නිතරම වැඩ කරන්නේ resources එක. අපි web page එකක් ගත්ත කියන්නේ ඒක resource එකක්. server එකේ තිබ්බ resource එකක්. අපිට image එකක් download කරා කියන්නේ ඒක web page එකේ තිබ්බ resource එකක් නේ. එතකොට resource එකට නමක් තියෙනවා. හරිද? නමක් නැතුව මුකුත් කරන්න බෑ. ඊට පස්සේ ගොඩාම popular resource type එක තමයි documents. ඒ කියන්නේ web pages. හරිද? ඉන්ටර්නෙට් එකේ තියෙන. web document එක කියලා කියන්නේ structured collection of information නේ. web page එකක් ගත්තාම ඒක collection of information. ඊට පස්සේ resources ආයෙත් තියෙන resources ගැන හරිද? resources තියෙන්න පුළුවන් එක එක format වලින් තියෙන්න පුළුවන්, different context වලින් තියෙන්න පුළුවන්. එතකොට different application different resources වලට interest වෙන්න පුළුවන් නේද? දැන් උදාහරණයක් විදිහට MP3 file එකක් ගත්තොත් අර පින්තූර Photoshop වගේ software එකක් MP3 file එක interest එකක් නැහැ නේ. MP3 file එක කියන්නේ music. එතකොට music player එකක් තමයි මේ ඒ file type එක ගැන interest වෙන්නේ. ඒ resource එක ගැන interest වෙන්නේ. ඒ වගේ different application different resource වලට තමයි interest වෙන්නේ. හරිද? එතකොට underlying resources is always same. state කියලා තියෙනවා. state කියලා කියන්නේ state is represented as part of the content being transferred. Server interruptions do not create problems for the client. It is possible to switch between servers for different interactions. Clients can simply store the representation to save the state. හරිද? state එකක් කියලා කියන්නේ නිකන් state එකක් කියලා කියන්නේ තත්වය කියන එකනේ. එතකොට අපිට අපේ දැනට තිබ්බ තත්ත්වය අපිට සේව් කරලා තියාගන්න පුළුවන්. clients-ලාට සේව් කරලා තියාගන්න පුළුවන් තත්ත්වය අපි ඊට පස්සේ වෙන තැනකට ගිහිල්ලා ආයෙ අර පරණ තැනට ආවොත් අපි නවත්තපු තැන ඉඳන් වැඩ ඉස්සරහට කරන් යන්න ඒ ස්ටේට් එක තමයි පාවිච්චි කරන්නේ. හරි? ඒ තත්ත්වය පරණ තිබ්බ තත්ත්වයට එනවා කියන එක තමයි කියන්නේ. හරිද? ඒක තමයි ස්ටේට් එකක් කියලා කියන්නේ. හරිද? උදාහරණයක් විදිහට අපි දැන් ගියොතින් LMS එකට ගිහලා ලොග් වුණාට පස්සේ LMS එකට ලොග් වුණාට පස්සේ දැන් අපි දැන් ලොග් වෙනවනේ මෙහෙම LMS එකට ගිහලා ලොග් වෙනා දැන් ඔන්න ලොග් වෙනවා. දැන් මෙතන මේ දෙක ගහලා ලොග් වුණාට පස්සේ ඔන්න දැන් ලොග් වෙලා තියෙන LMS එකට. හරිද? දැන් ලොග් වෙලා තියෙන්නේ දැන් මගේ අතින් මේ ටැබ් එක ක්ලෝස් වුණා කියන්නකො. ක්ලෝස් වෙලා මම දැන් ආයෙත් ගිහලා ආයෙ ටයිප් කරලා දැන් ගියාට ආයෙ මට ලොග් වෙන්න කියන්නේ නැහැ. මම දිගටම ලොග් වෙලා තියෙන්නේ. හරිද? දිගටම ලොග් වෙලා තියෙන්නේ. ආයෙ ලොග් වෙන්න කියන්නේ නැහැ. හේතුව තමයි එයා ස්ටේට් එකක් සේව් කරලා තියාගන්නවා. මම කලින් ලොග් වුණා. දැන් මම ලොග් වෙච්ච ස්ටේට් එකේ තමයි තියෙන්නේ. ලොග්ඩ් ඉන් ස්ටේට් එකේ ඉන්නේ. එතකොට එයා මගේ බ්‍රවුසර් එකේ කැෂ් එකේ ඒක ස්ටෝර් කරලා තියාගන්න මම ලොග් වෙලා තියෙන්නේ. ඒක යම්කිසි කාලයකට පස්සේ අයින් වෙලා යනවා. සාමාන්‍ය විනාඩි 30කට විතර පස්සේ ඔටෝ ලොග් අවුට් වෙනවා. හැබැයි ඒ විනාඩි 30 ඇතුළත මම බ්‍රවුසර් එක නෙමෙයි මේ ටැබ් එක නෙමෙයි බ්‍රවුසර් එක ක්ලෝස් කරලා ආවත් ඒ ස්ටේට් එකේ විදිහටම තියෙනවා. හරි? ඒකට තමයි ස්ටේට් එක කියලා කියන්නේ. එතකොට state transfer make the system scalable. Loose coupling not only applies to APIs with documents. By transferring state, client and server are decoupled state-wise. This makes the handling of interaction much easier. ඒ කියන්නේ දන්නවනේ දැන් අපි දැන් වෙබ් ලොග් වුණාට පස්සේ වැරදිලා හරි මගේ අතින් ටැබ් එක ක්ලෝස් වුණාට පස්සේ ආයෙ මට ලොග් වෙන්න කියනවා නම් එතන අවුලක්නේ. හරිද? එහෙම නැතුව ඒ ඉන්ටරැක්ෂන් එක අපිට හදලා දීලා තියෙන්නේ ඔන්න ඔය කියන මේ ස්ටේට් එකකින් ඉඳලා. හරිද? ස්ටේට්ෆුල් නිසා. ඊට පස්සේ establishing a common model. Distributed system must be based on a shared model. හරිද? එහෙම කියන්නේ හේතුව තමයි distributed system එකක් කියලා කියන්නේ different computers එක එක vendors ලා තමයි හදන්නේ.
එකක් හදනවා Acer ඊට පස්සේ HP වගේ එක එක කම්පියුටර්ස් එක එක කට්ටිය තමයි මැනුෆැක්චර් කරන්නේ. එතකොට ඒක ඒ හැමෝම එක ෂෙයාර්ඩ් මොඩල් එකක් පාවිච්චි කරනවා නැත්නම් ඒගොල්ලන්ට කමියුනිකේට් කරන්න බෑ නේද? එකිනෙකා අතර. හරිද? එතකොට traditional system must agree on a common API. එතකොට මේ හැමෝටම අදාළ common API එකක agree වෙලා තියෙන්න ඕන. හරිද? ඊට පස්සේ SOA system must agree on a number of messages. ඒ කියන්නේ WSDL ඒවා ස්ටෑන්ඩඩ්. හරිද? ඒ කියන්නේ ඕන SOA system එක අපි අද හදනවා නම් ඒකත් අපි ඒ define කරපු ස්ටෑන්ඩඩ් එකට හදන්න ඕනේ. නැත්නම් අර දැනටම ඉන්න පරණ client වලට අපිත් එක්ක communicate කරන්න බැරුව යනවා. හරිද? එතකොට REST system structure agreements into these areas. හරි එතකොට REST කියන්නේත් ඒ වගේ ස්ටෑන්ඩඩ් agreement එකක්. හරිද? REST is built around the idea of simplifying agreement. මෙන්න තියෙනවා ආය අර වර්ග තුන. REST එකේ triangle එකක් තිබ්බනේ. Nouns, verbs, content types. ඒ කියන්නේ ප්‍රධාන වර්ග තුනක් වගේ. මේ ප්‍රධාන REST එකේ තියෙන ප්‍රධාන topic තුනක් වගේ. හරිද? Nouns, verbs, content types. එතකොට nouns කියලා කියන්නේ are required to name the resources that can be talked about. Noun එකක් කියලා කියන්නේ අපි resource එකට නමක් දුන්නාම ඒකට අපි කියන noun එකක් කියලා. Verb එකක් කියලා කියන්නේ operations that can be applied to a named resource. හරිද? verb එකක් කියලා කියන්නේ මොකක් හරි operation එකක්. මොකක් හරි අපි නමක් දීපු resource නමක් තියෙන resource එකක්. resource වලට නමක් තියෙන්න ඕනේ. හරිද? නමක් නැත්නම් ඒකෙන් පළක් නැහැ. එතකොට verb එකක් කියලා කියන්නේ මොනවා හරි operation එකක් අපිට කරන්න පුළුවන් ඒ resources එකක් මත. හරිද? content type එකක් කියලා කියන්නේ define which information representations are available. හරිද? ඒ කියන්නේ content type එකෙන් කියන්නේ අතන පුදින් type එක. හරිද? මොන විදිහේ representations ද available කියලා තමයි කියන්නේ. මොන විදිහේ data representations available කියලා තමයි content type එකෙන් කියන්නේ. ඒතර ආය REST triangle එක තියෙන මේක තමයි REST triangle එකනේ. nouns, verbs, content types. උදාහරණ විදිහට content type එකට උදාහරණ තමයි HTML. ඒක තමයි representation එක. file එක. ඒ වගේ. එතන noun කියන ඊට පස්සේ තියෙනවා noun කියන්නේ resource වලට පාවිච්චි කරන names නේ. එතකොට noun එකක් කියන්නේ URI උදාහරණ විදිහට URL එකක්. ඒක තමයි noun එකක් කියලා කියන්නේ. හරිද? everything is if interest should be named. ඒ කියන්නේ resources ඔක්කොම අපි නම් දෙන්න ඕන. අනිවාර්යෙන් resource වලට නමක් තියන්න නැත්නම් uniquely identify කරගන්න බෑ නේද? resource එකට නමක් නැත්නම් uniquely identify කරගන්න බෑ. අපේ කම්පියුටරේ තියෙන හැම ෆයිල් එකකටම හැම ෆෝල්ඩර් එකකටම නමක් තියෙනවා. හේතුව නමක් නැත්නම් ඒව ඩෙන්ටිෆයි කරගන්න බෑ. හරිද? ඒකයි නමක් දෙන්නේ. ඒක තමයි resources වලට නමක් දෙන්නේ. හරි? එතන කියලා තියෙනවා well designed නමක් දෙන එක application can talk about the name things. හරිද? අපි well designed නමක් දෙන්න ඕන resource වලට නම් දාද්දි. එතකොට operation එකක් වුණත් ඒ resources එක මත මොකක් හරි operation එකක් වුණත් ඒ කියන්නේ delete කරන්න එකක් වුණත් කරන්න පුළුවන් වෙන එකට නමක් දෙනවා නම් විතරයි. නමක් නැත්තම් බෑ. right. හරි ඒ කියන්නේ මෙතන කියලා තියෙන්නේ මෙතන තියෙන වැදගත් දේ තමයි introducing new operations on the web does not break the web. ඒ කියන්නේ අපිට web එකට බලපෑමක් නොවන විදිහට අපිට අලුත් operations අලුත් resources add කරන්න පුළුවන් web එකට නේ. web එකට බලපෑමක් නොවන විදිහට. right. එතකොට verbs ගැන තියෙනවා ආයේ. verbs කියලා කියන්නේ අපි කලින් කිව්වා වගේ operations which can be applied to resources. resources මත කරන්න පුළුවන් operations ඒක delete කරනවා edit කරනවා ඒ වගේ මොනවා හරි දේවල්. හරිද? මෙතන තියෙන උදාහරණ ටිකක් දීලා get put post delete. හරිද? එහෙම නැත්නම් curd. එතකොට ඔන්න ඔය කියන verbs ඕක තමයි verbs කියලා කියන්නේ. ඒ කියන්නේ resources මත කරන්න පුළුවන් ක්‍රියාවලිය. හරිද? resources මත කරන්න පුළුවන් දේවල්. get එකෙන් කියලා කියන්නේ read කරනවානේ. read කරනවා. get එකේදී side effects නැහැ. side effects නැති වෙන හේතුව මොකද? අපි නිකන් read කරන එකනේ කරන්නේ. put එකෙන් කරන්නේ overwrite කරනවා. ඒ කියන්නේ write කරනවා server එකට. හරිද? ඊට පස්සේ post එකෙන් කියන්නේ දැනටම already තියෙන data එකට අලුත් data add කරන එක. delete එකෙන් කියන්නේ delete කරන එක. හරිද? ඊට පස්සේ curd එකෙන් කියන්නේ create, read, update, delete එක දන්නවනේ. එතකොට ඔන්න ඔය කියන ඕවා තමයි operation. ඕකට තමයි අපි rest එකේදී අපි ඕකට කියන්නේ verbs කියලා. ඉතින් content types කියන දිනවා content types කියලා කියන්නේ representation. සමහරලාට HTML වෙන්න පුළුවන්, images වෙන්න පුළුවන්. ඕන එකකට content type එකක් තියෙනවා නේ. JPG ෆයිල් එකක් ගත්තොත් ඒකේ එන්නේ image/jpg.
HTML ෆයිල් එකක් ගත්තොත් ඒ කියන්නේ text/html. ඒ වගේ ඕනම එකකට content type එකක් තියෙනවා. ඕනම resource එකකට content type එකක් තියෙනවා. content type එකක් අනිවාර්යෙන් තියෙනවා. ඒකෙන් තමයි අපි අඳුනගන්නේ ඒක මොකද්ද කියලා නේ. සමහර ලාවට මට පුළුවන් නේ ඕන මේ දැන් මෙතන තියෙන මේ PDF ෆයිල් නේ. PDF ෆයිල් වල content type එකක් තියෙනවා. හරිද? මට ඕන නම් පුළුවන් මේ PDF type එක rename කරලා .pdf එක අයින් කරලා වෙන මොකක් හරි දාන්න. හරිද? එතකොට මොකද්ද වෙන්නේ? එතකොට ඇවිල්ලා මේ ෆයිල් එක්ස්ටෙන්ෂන් එක මාරු කරාට content type එක මාරු වෙන්නේ නැහැ. හරිද? content type එකෙන් තමයි අපි අඳුනගන්නේ ෆයිල් එක මොකද්ද කියලා. හරි? right. එතකොට content negotiation කියලා එකක් තියෙනවා. ඒකෙන් කියන්නේ content types අපිට dynamically change කරන්න පුළුවන් කියලා. හරිද? right. different clients and servers support different content types. සමහර ලාවට අපි සමහර පින්තූර සමහර මොනවා හරි ෆයිල් ඩවුන්ලෝඩ් කරනවා අපේ කම්පියුටරේ සපෝට් කරන්න නැති වෙන්න පුළුවන්. ඒ වගේ සපෝට් කරන්න නැති ෆයිල් පෙන්වන්නේ කොහමද? අපේ Windows කම්පියුටර් ගන්න දැන් මේ මොකක් හරි මේ වගේ ෆයිල් එකක් දාවතින් මම ඒක මෙන්න මේ වගේ නිකන් අර සුදු පාට බොක්ස් එකක් විදිහට තමයි පෙන්වන්නේ. ඒ කියන්නේ මොකද්ද? මේ ෆයිල් එක සපෝට් කරන්නේ නැහැ කියලා තමයි ඒ කියන්නේ. දැන් මේ ෆයිල් එක සපෝට් කරන්නේ නැහැ කියලා තමයි මේ සුදු පාටින් පෙන්වන්නේ. හරි. ඒ වගේ content type එක ඇවිල්ලා මේ සපෝට් කරන ක්ලයන්ට්ලා ඩිෆරන්ට් විදිහට තමයි සපෝට් කරන්නේ. සමහර කම්පියුටර් PDF සපෝට් කරන්නේ නැති වෙන්න පුළුවන්. හරිද? සමහර මොබයිල් ෆෝන් PDF සපෝට් කරන්නේ නැති වෙන්න පුළුවන්. ඒකයි ඩිවයිස් එක මත ඩිපෙන්ඩන්ට්. හරි? right. එතකොට මෙතන තියෙනවා REST එකට තියෙන නිකන් මේ REST එකේ තියෙන advantages වගේ. හරිද? caching improves the response time and reduce the server load. ඒ කියන්නේ REST එකේ caching mechanism තියෙනවා cache කරන්න, data cache කරන්න. හරිද? ඊට පස්සේ REST එකේදී වෙන communication ගන්න අඩුයි, less communication. ඒක load balancing වලට help වෙනවා නේ. load balancing කියලා කියන්නේ clients ලා ගොඩක් connect වෙද්දී ඒගොල්ලන්ගෙන් එන load එක balance කරගන්න. හරිද? එතකොට less communication, caching ඒවා load balancing එකට help එකක් වෙනවා. It was a less specialized software because the underlying technologies are simple. REST එක ගත්තොත් ඒකේ underlying technology එක very simple. Communication method very simple. එතකොට specialized software ඕන වෙන්නේ නැහැ ඒව handle කරන්න. හරිද? එතකොට identification is done using the standard mechanism, so no additional names necessary. ඒ කියන්නේ identification වලට අර additional overhead එකක් නැහැ කියලා තමයි කියන්නේ. REST එකේ තියෙන නිකන් මේවා වගේ මේ advantages වගේ. ඊට පස්සේ තියෙනවා REST is not tied to a particular set of technology. ඒ කියන්නේ REST කියන technology එක ඇවිල්ලා වෙනම technology set එකකට මේ bind වෙලා තියෙන ටිකක් නෙමෙයි. හරිද? මේක මේ ඒ කියන්නේ XML උනත් REST එකේ XML උනත් අපිට use කරන්න පුළුවන් මේ communicate කරන්න. but අපි ගොඩක් use කරන්නේ මේවා JSON. හැබැයි XML උනත් use කරන්න පුළුවන්. හරිද? මොකද XML ඇවිල්ලා most common use for content types. හරිද? ඊට පස්සේ මේ URI පාවිච්චි කරනවා, HTTP ආයි පාවිච්චි කරනවා. මේ ආයි නැවත නැවත තියෙන එකම දේ. හරිද? REST වල තියෙන technologies. ඊට පස්සේ ඔයවට අමතරව වෙන ඒවා පාවිච්චි කරනවා නම් ඒවා පාවිච්චි කරන්න good reason එකක් තියෙන්න ඕන කියලා කියනවා. හරිද? ඒ කියන්නේ REST එක ඇවිල්ලා technology dependent වෙන්නේ නැහැ. ඒ කියන්නේ අපිට ඕන language එකකින් ඕන විදිහකට use කරන්න පුළුවන් architecture එකක් තමයි REST කියලා කියන්නේ. හරි? ඒක ගිහුවා අර architecture එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ URI එකක් කියලා කියන්නේ මොකද්ද? URI එක කියලා කියන්නේ resource එක name එකක් වගේ. resource එකක් uniquely identify කරගන්න පාවිච්චි කරන නමකට තමයි URI එකක් කියලා කියන්නේ. හරිද? එතකොට URI එකක් දෙද්දී ඒක ස්ටෑන්ඩඩ් විදියකට දෙන්න ඕන. එතකොට ඒක තමයි උතන කියලා තියෙන්නේ. හරි? URI එකක් කියන්නේ මොකද්ද කියලා තමයි උතන කියලා තියෙන්නේ. ඉතල වැදගත් දෙයක් නෑ එතන. ඉතල වැදගත් දෙයක් නෑ. ඔක PDF එක බලලා උතන ඒ තියෙන points තුන නිකන් මතක තියාගත්තා නම් හරි. ඊට පස්සේ HTTP ගැන ආයෙ තියෙනවා. HTTP කියන්නේ ඇවිල්ලා HTTP is the most successful RESTful protocol. HTTP කියන්නේ RESTful protocol එක. හරිද? ඒක RESTful protocol එකක් කියන හේතුව තමයි අර මේ REST වල කියපු principal set එකක් තිබ්බනේ. ඒ principal set එක satisfy වෙනවා HTTP හරහා. ඒකින්ද අපි කියනවා HTTP is the RESTful protocol කියලා. හරිද? ඒ වෙනුවෙන් රොයි ෆිල්ඩින් කියන එක තමයි කියලා තියෙන්නේ.
ඒතර HTTP should be regarded as an application level protocol. හරිද? HTTP කියන්නේ application level protocol එකක්. ඒක hardware level protocol එකක් නෙමෙයි. උදාහරණයකට hardware level වගේ protocol එකක් තමයි IP protocol එක නේ. TCP IP. ඒක ඇවිල්ලා hardware level එකේ යන protocol එකක්. හැබැයි HTTP කියලා කියන්නේ hardware level protocol එක නෙමෙයි. ඒක software level, application level protocol එකක්. හරිද? අද පාවිච්චි කරන web services ඔක්කොම වගේ පාවිච්චි කරන්නේ HTTP තමයි transfer protocol එක විදිහට පාවිච්චි කරන්නේ. HTTP has much more offered than a firewall penetrating pipeline. හරිද? ඈ හරිද? It was a web infrastructure is built around the proper HTTP usage. Caching is built into the HTTP and cache optimization web transfer. ඒ කියන්නේ HTTP වල built-in caching mechanisms තියෙනවා. හරිද? authentication mechanisms තියෙනවා HTTP වල. ඊට පස්සේ secure data transfer can done using the SSL. SSL පාවිච්චි කරාට පස්සේ HTTP වලට අපි කියනවා ඒක HTTPS කියලා. හරිද? HTTP දැන් අපි සාමාන්‍යයෙන් අද වෙබ්සයිට් එකකට යද්දී අපි යන්නේ HTTPS කියන එකටනේ. ඒකෙන් කියන්නේ ඒක SSL කියන මෙතඩ් එක පාවිච්චි කරනවා කියලා. normal HTTP එක නැතුව. හරිද? ඒක අර secure කරන්න තමයි ඒක හදලා තියෙන්නේ. අයියෝ XML ගැන ආයෙ තියෙනවා. මේක කියන්න ඕනේ නෑනේ XML කියන්නේ මොකක්ද කියලා. ඈ? HTTP එකයි HTTPS එකයි එකට වෙලා තමයි HTTPS එක. ඒකයි SSL එකයි එකට වෙලා තමයි HTTPS එක. ඒ වුණාට HTTPS එක HTTP එකට වඩා slow. ලොකු ෆයිල් ඩවුන්ලෝඩ් කරන්න ගැලපෙන්නේ නැහැ කියලා තමයි කියන්නේ. HTTP එක fast but not secure. XML කරන්න ආයෙ කියලා නැහැ. ඒතකොට advantages of RESTful මෙන්න මේ වගේ points තමයි අපි බලා ගන්න. මේවා තමයි compare contrast කරන්න එන්නේ. හරිද? Advantages of RESTful. The RESTful web services have the scalable equipment interaction. ඒ කියන්නේ REST එක scalable කරන්න පුළුවන්. Scalable friendly. It possesses the general interfaces. It can independently deploy the connections. It decreases the interaction latency. Interaction latency එක අයින් කරනවා කියලා කියන්නේ අර communication අඩු වෙද්දී ඊට පස්සේ අර කලින් කිව්වනේ communication සංඛ්‍යාව අඩු වෙනවා ඊට පස්සේ caching mechanism එකක් තියෙනවා එතකොට latency එක අඩු වෙනවා හරිද decrease the latency it strength or improves the security එක වැඩි කරනවා එහෙම නැත්නම් improve කරනවා REST එකේ හරිද it has the features of safe encapsulation of legacy systems ඒ කියන්නේ encapsulation systems තියෙනවා කියලා කියන්නේ REST වල දරන ඔය කියන ඔකෙන් point 3-4ක් මත තියාතරම් හරි advantages තව තියෙනවා යට තව තුනක් දීලා තියෙනවා it sustain the proxies and gateways as information transformation and caching equipment ඒ කියන්නේ කලින් කිව්වා තමයි caching system එකක් තියෙනවා sustains the proxies and gateways as information transformation and caching request මම හිතන්නේ ඒක proxy සහ gateway පාවිච්චි කරනවා මේ information transformation වලට සහ caching වලට. ඒ කියන්නේ proxy කියන එකේ cache එකක් තියෙනවා proxy cache එකක් තියෙනවා gateway cache එකක් තියෙනවා. ඒවයි තියෙන caches පාවිච්චි කරනවා information මේ cache කරන්නයි proxy සහ gateway පාවිච්චි කරනවා information එහා මෙහා අරගෙන යන්නයි. හරි. RESTful web services scale to a huge number of clients. RESTful අපි web service එකක් හදද්දී ඒක RESTful web service එකක් විදිහට හැදුවොත් ඒක ඇවිල්ලා scalable. හරිද? ඒක ගොඩක් scalable වෙනවා number of clients. ගොඩක් number of clients එකට. It enables the alignment of information in streams that process infinite size. ඒ කියන්නේ information ගොඩක් ලොකු information ලොකු files ලොකු number of big data ඒවට process කරන්න පහසුකම දෙනවා කියලා තමයි කියන්නේ REST වල. හරිද? infinite size. කියන්නේ ලොකු data කියන big data කියන එක. ඒ disadvantages විදිහට කියලා තියෙන්නේ destroys few advantage of other architectures. හරිද? අද වෙන architectures වල තියෙන advantages කීපයක් මෙතන නැති වෙනවා කියලා කියනවා. ඊට පස්සේ RESTful web services have a state of interaction with an FTP site.
ඒ කියන්නේ අර මොනවද මේ රිසෝසස් එහා මෙහා අරගෙන යන්න එයා ගේ ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා FTP සයිට් එකක් එක්ක. ඒතකොට FTP එකක් කියලා කියන්නේ ෆයිල් ට්‍රාන්ස්ෆර් ප්‍රොටෝකෝල් සයිට් එකක්. ඒතකොට ඒකත් එක්ක ඩිපෙන්ඩන්සි එකක් තියෙනවා කියලා කියන්නේ. ඒතකොට ඒකට මොකක් කරනවතින් මේකටත් අවුලක් යනවා කියලා තමයි කියන්නේ. මොකද රිසෝසස් තියෙන්නේ වෙන සර්වර්. මේ සර්වර් එකේ රිසෝස් තියෙන්නේ. ඒතකොට ඊළඟ එක තමයි it contains a single interface for everything. REST එක communicate කරන්න පාවිච්චි කරන්නේ එක interface එකක්. හරිද? It reduces the performance of the new by enhancing the repetitive information. ඒක REST එකෙන් සමහරලාට performance අඩු වෙන්න පුළුවන් කියලා කියන්නේ. හරිද? අලුත් එකක. ඒකට හේතුව තමයි අර දැන් අර කෑෂින් මෙකැනිසම් අනම්මනම් ගොඩක් තියෙනකොට අලුත් කෙනෙක් ජොයින් වෙද්දී එයාට යන ඉන්ෆර්මේෂන් එන්හැන්ස් වෙලානේ යන්නේ. එතකොට එයාට මේ ඒ කියන්නේ කෑෂින් එක සමහරවිට අප්ලෝඩ් නොයන්න පුළුවන්. ට්‍රාන්ස්මිට් නොවෙන්න පුළුවන්. එතකොට එතන performance අඩුවීමක් සිද්ධ වෙනවා client ගේ side එකේ නේ. එතකොට ඒ වගේ අවුල් තියෙනවා. Better services. REST is an architectural style. හරිද? ඒක architectural style එකක් විදිහට පාවිච්චි කරන්න පුළුවන්. URI HTTP HTML XML may be replaced with the REST. REST again මේ කියන සේරම replace කරන්නත් පුළුවන්. The general principle of resource based interaction remains valid. හරිද? ඒ කියන්නේ general principles ටික resource based interactions ඒවා REST එකටත් valid. හරිද? අනිත් ඒවාට වගේම මේ REST එකටත් valid. අපි RESTful පාවිච්චි කරලා system එකක් හදද්දී ඒකට අපි කියනවා better system එකක් කියලා. හරිද? A little bit more design effort in the beginning. REST එකක් හදද්දී පොඩ්ඩක් අපි design effort එක අනිත් ඒවාට වඩා පොඩ්ඩක් වැඩියෙන් දාන්න ඕන පටන් ගනිද්දී. හැබැයි හැදුවට පස්සේ එන කරදර ගොඩක් අඩුයි කියලා තමයි කියන්නේ. හරිද? මුලින් පොඩ්ඩක් අමාරු වුණත් හැදුවට පස්සේ ස්කේල් කරන්න මේන්ටේන් කරන්න ලේසි හින්දා පස්සට එන කරදර අඩුයි. හරිද? SOA often are not really RESTful. SOA කියන්නේ service oriented architecture එක නිතරම oftenly කියන්නේ ගොඩක් වෙලාවට RESTful නෑ කියලා කියනවා. හරිද? මොකද SOA එක නිතරම ફોකස් කරන්නේ operations මත. හරිද? While REST is focused on the resources. REST architecture එක නිතර ફોකස් කරන්නේ resources ගැන. SOA නිතර ફોකස් කරන්නේ operations ගැන. ඒකයි මේ දෙන්න compatible නෑ කියලා කියන්නේ. හරිද? REST එක. RESTful design is a good starting point for object oriented implementations. RESTful එක good starting point එකක් කියලා කියනවා object oriented implementation කරද්දී. ඊට පස්සේ තමයි තියෙන්නේ SOAP based REST. හරිද? ඊට පස්සේ ආයෙත් තියෙනවා මෙතන SOAP කියන්නේ මොකක්ද කියලා. හරිද? both web service communication protocol. එතකොට SOAP එකයි REST එකයි දෙකම web service communication protocol. SOAP was long the standard approach for the web service interface. ඒ කියන්නේ SOAP තමයි API හදන්න පාවිච්චි කරපු standard එක for long time. හරිද? උංග කාලයක් තිස්සේ SOAP තමයි පාවිච්චි කරේ back මේ API develop කරන්න. ඊට පස්සේ ඒක dominated by REST in recent years. ඒ කියන්නේ මේ මෑතකදී REST ආවට පස්සේ REST එක අර SOAP වලට තිබ්බ තැන අයිති කරගෙන තියෙනවා. හරිද? ඊට පස්සේ with the REST now representing more than 70% of the public API according to the Stormpath. මෙන්න මේ Stormpath කියන මොකක් හරි එකෙන් කරපු සමීක්ෂණයකට වගේ අනුව කියනවා 70%කට වඩා web services පාවිච්චි කරන්නේ REST API එක. හරිද? REST තමයි පාවිච්චි කරන්නේ. SOAP එක පාවිච්චි වෙන්නේ නැති තරම් කියලා තමයි කියන්නේ. Understand the primary difference between SOAP with REST and how each can benefit your organization goals. ඒ කියන්නේ REST එකේ සහ SOAP එකේ එකිනෙකාට වෙනස් මේ මොනවද ඒකට කියන්නේ advantage සහ disadvantages තියෙනවා. එතකොට ඒක අපි අපේ සිස්ටම් එකට පාවිච්චි කරනවා නම් REST ද SOAP ද කියලා තේරුම් ගන්න නම් අපි මේ දෙන්නගේ ඩිෆරන්ස් එක තේරුම් ගන්න ඕන කියලා කියන්නේ. It's ready?